පහන නිවෙන්න දෙන්න එපා. සුදාමයන් වහන්සේගේ පහනක්. සුදාමයන් වහන්සේ ඉන්නේ කොහෙද? මා තුල. ආගේ පහනද නිවෙන්න දෙන්න එපා කියන්නේ. මගේ පහන. ඔබ තව කෙනෙක්ගේ පහනක් නිවන්න බලන්න එපා. ඔබ ඔබගේ පහන නිවාගෙන ෆුක්කර තව කෙනෙක්ගේ පහන නිවන්න. ඔබම මරාගෙන තව කෙනෙක්ව මරන්න. උන්වහන්සේ අදාරාධනා කරන් ඔබ ඔබගේ පහන නොනිවාගෙන තව කෙනෙක්ගේ පහන ආරක්ෂා කරන්න ඕනේ. දැන් ආලෝකය ඔබ දෙන්න ඕනේ. මම ලෝකයේ ආලෝකය උනාසේ. ඔබත් ලෝකයට ආලෝකයක් වෙන්න. මේ සහෝදරත්වයෙන් ගමන් කරන්නා වූ කාලයක් විශේෂයෙන් මේ තේමාව යටතේ අපි ඒ වෙනුවෙන් යාඥා කරමින් පවතිනවා. ඒකමාර දෙහිමෙට ඉස්සෙල්ලා අපි කරපු යාඥා කාලේ යාඥා කරය සම්බන්ධයෙන් ඒ වගේම ඔබ දෙවියන් වහන්සේ තුල යන ගමන තුල කොතරම් දුරට සහෝදරත්වය තුල ගමන් ආරම්භ කරන්න ඔබගේ නායකත්වය කොතරම් දුරට ඒ සහෝදරයන්ට බලපානවද යනාදීදී හරිම වැදගත් වෙනවා. ඉදිරි කාලයේදී ස්වාමීන් වහන්සේත් එක්ක ගනුදෙනු කරද්දී සහ මනුෂ්‍යයන් එක්ක ගනුදෙනු කරද්දී. ඒ නිසා ඔබයි මමයි මේ ගැන අපි ගොඩක් සංවේදී වෙන්න ඕනේ. විශේෂයෙන්ම ඔබ දෙවියන් වහන්සේගේ දරුවන් ලෙස. දැන් ඉතින් උන්වහන්සේ ඔබට ඉස්සෙල්ලාම කියනා වූ කාරණාව තමයි පහන නිවෙන්න දෙන්න එපා කියලා. පහන නිවෙන්න දෙන්න එපා. කාගේ පහනද නිවෙන්න දෙන්න එපා කියන්නේ? සුදාමයන් වහන්සේගේ පහන කියලා අපි හිතමු. හරි. සුදාමයන් වහන්සේ ඉන්නේ කොහෙද? මා තුල. එහෙනම් පහන නිවෙන්න දෙන්න එපා කියන්නේ ඉස්සෙල්ලාම උන්වහන්සේ ආරාධනා කරන්නේ කාගේ පහනද නිවෙන්න දෙන්න එපා කියන්නේ? මගේ පහන. එතකොට ඔබගේ පහන නිවෙන්න දෙන්නේ නැති වාගේම ඔබ තව කෙනෙක්ගේ පහනක් නිවන්න බලන් ඉන්න එපා. හරි. දැන් ගොඩක් වෙලාවට කරන්නේ ඔබ ඔබගේ පහන නිවාගෙන පහන් නිවුවම කළුවර වුණොත් කොහොම හරි කළුවරේ අතපත ගාලා කියලා ෆුක් ගාලා තව කෙනෙක්ගේ පහන නිවනවා. ඒ කියන්නේ ඔබත් මරාගෙන තව කෙනෙක්වත් මරනවා. මම හොඳට දකිනවා. ඒ කියන්නේ හරි ඔබ පහන නිවාගත්ත කමක් නැහැ ප්‍රශ්නයක් නැහැ ඒක ඉවරයි. ඒක ඔබගේ කැමැත්ත. හැබැයි ඔබත් පහන නිවාගෙන ඔබ තව කෙනෙක්ගේ පහන නිවනවා. දැන් උන්වහන්සේ අදාරාධනා කරන් ඔබ ඔබගේ පහන නොනිවාගෙන තව කෙනෙක්ගේ පහන ආරක්ෂා කරන්න ඕනේ. එතන ආලෝකය ඔබ දෙන්න ඕනේ. ස්වාමීන් වහන්සේ මේ ලෝකෙට ආලෝකයක් වුණා. මම ලෝකයේ ආලෝකය වුණාසේ. ඔබත් ලෝකයට ආලෝකයක් වෙන්න. මොකද ඔබ තුලින් ක්‍රිස්තුස් වහන්සේ ප්‍රකාශ වෙනවා නම් ක්‍රිස්තුස් වහන්සේ ප්‍රකාශ වෙන්නේ කොහොමද? මේ ලෝකෙට ආලෝකයක් ලෙස. ඒතර ඔබ තුලින් ක්‍රිස්තුස් වහන්සේ මනුෂ්‍යයන්ව දකින්න නම් ඔබ තුලින් තවලා ආලෝකයක් ගලාගෙන යනවා තව සහෝදරයෙක්ට සහෝදරියට. ඒ නිසා උන්වහන්සේ ඔබට ආරාධනා කරන්නේ ඉස්සෙල්ලාම ඔබ ඔබගේ පහන නිවා ගන්න එපා. ඒ වගේම තව කෙනෙක්ගේ පහන නිවන්නත් එපා. විශේෂම නායකත්වයේ තුල යන දරුවන් ලෙස සුභානංචේ එළියට ප්‍රකාශ කරන්න බලාපොරොත්තු වෙනා වූ කණ්ඩායමක් ලෙස ඔබ තුල ඇති කරගත යුතු ප්‍රධාන ගුණාංගයක් මේක. අපි ලෝකයට ආලෝකයක් වෙන්න ඕනේ. ආමේන්. ඒක තමයි ක්‍රිස්තුස් වහන්සේ තුල අනිත් අය නැති ඔබ තුල දින්නා වූ දේව දරුවෙක්ගේ ලක්ෂණයක් වෙන්නේ. ආමේන්. ඒක අපි හදාගමු. අපි හදාගෙන නැහැ බොහෝ දුරට. නමුත් අපි හදා ගන්න ඕනේ. ඒ නිසා මා ඇතුළු ඔබට ස්වාමීන් වහන්සේ ආරාධනා කරන කාරණාවක් මේක. දැන් මේ පහන නිවෙන්න දෙන්න එපා කියන මට වචනේ හවුන ස්ථානයක් තිබ්බා. ඒ තමයි මේ දෙක සාමුවෙල් පොතේ. දෙක සාමුවෙල් පොතේදී තමයි මේ ඔය කතන්දරේ කියවෙන්නේ. ඊට ඉස්සෙල්ලා මම ඔබගෙන් අහන්නා වූ ප්‍රශ්නයක් තියෙනවා. දැන් දාවිත් රජතුමා ගැන කවුද අහලා තියෙන්නේ? ගොඩාක් කට්ටිය අහලා තියෙනවා. දාවිත් රජතුමාත් එක්ක මතක් වෙන චරිතයක් තියෙනවා. කවුද? දැන් දාවිත් රජතුමා ගත්ත ගම්ම ඒක පාරින්ම ඕගොල්ලෝ දාවිත් රජතුමා ගැන අධ්‍යයනය කරලා තිනවා. එක පාරින්ම ඔළුවට එන චරිතයක් තියෙනවා. කවුද? ගෝලියත්. පටස් ගාලා මම ඒක දන්නවා උත්තරයක් දෙනවා කියලා. දාවිත් රජතුමාත් එක්ක එකට සම්බන්ධ වෙන කාරණාවක් චරිතයක් තමයි ගෝලියත්. ඇයි ඔබ ගෝලියත් කියලා එහෙම කිව්වේ? සටන් කරේ ගෝලියත් එක්ක සටන් කරලා ජයග්‍රහණයක් අත්පත් කරගත්තා. ඒ කියන්නේ ඊශ්‍රායලට පුදුම ආලෝකයක් ගෙනාපු ඒ කාලයක් තමයි. ඒ කියන්නේ සාවුල් ඇතුළු යුද හමුදාව බයෙන් තැතිගෙන වෙලා ඉද්දි එඬේර කොල්ලෙක් හැටියට දාවිත් ඒ කාලේ. එඬේර කොල්ලෙක් හැටියට හිටි ගාවිත් ඒ වෙලාවේදී ගෝලියත් කියන පිලිස්තිවරයව එක ගලක් ගහලා මැරුවා. එක ගලයි. ගල් පහක් අතේ තිබ්බට එක ගලින් ගැහුවා. එතකොට ඔබට අක් ගාලා කියන්න ඒ කාලේ මතක් වෙද්දි දාවිත් රජතුමාගේ මතක් වෙන්නේ එඬේර සැරයටිය ගල්පටිය කියන කැටපෝලය ඒ වගේම ගල් පහ විතරයි උලඟ තිබ්බේ. එතකොට පිලිස්තියා ළඟ මොනවද තිබ්බේ? කඩුව හෙල්ලය ඒ වගේම මන්ද පලිය තිබ්බා. යෝධ ශරීර ශක්තියක් තිබ්බා. ඒ ජයග්‍රහණය ගැන ඔබට මතක් වෙනවා. එතකොට දාවිත් රජතුමා මොකක්ද උනේ? හොඳ ජයග්‍රහණයක් අත්පත් කරගත්තනේ ගෝලියත් තුලින්. හැබැයි
දාවිත් රජතුමත් එක්ක තව සම්බන්ධයක් ගොඩනගෙන්නා වූ චරිතයක් මතු වෙනවා. හැබැයි ඕගොල්ලොන්ට ඒ නම එන්නේ නැහැ ඔළුවට. මොකද ජයග්‍රහණය ගැන හොඳට අවබෝධය තියෙන හින්දා සහ ඔබට සමහර වෙලාවට ඒක හොඳට හදවතේ තැම්පත් වෙලා තියෙනවා. හැබැයි දාවිත් එක්ක සම්බන්ධ වෙච්ච තව චරිතයක් එනවා ඔය හා සමානව. දැන් මේ අවස්ථාවේදී මොකද උනේ? දාවිත් ගොලියත්ව පරාජය කළා ජයග්‍රහණය දින්නා. ජයග්‍රහණය අත්පත් කරගෙන ඊශ්වරට නව පිබිදීමක්. ලොකු ජයග්‍රහණයක්. හැබැයි ඔබ අහලා තියෙනවද ඉස්බි බෙනොබ් කියන චරිතය? ඉස්බි බෙනොබ්. දැන් කවුරු හරි આવුවොත් දාවිත් එක මතක් වෙනවද ඉස්බි බෙනොබ්ව? කවුරුත්ම දන්නේ නැහැ ඉස්බි බෙනොබ් කවුද කියලා. ඒ කවුද? ඉස්බි බෙනොබ්. බොහොඳට මතක තියාගන්න. ඉස්බි බෙනොබ් කියන්නේ රාෆා පරම්පරාවෙන් පැවිදි යෝධයෙක්ගේ පුතෙක්. ඉස්බි බෙනොබ්. හැබැයි මොකද වුනේ? 2 සාමුවෙල් පොතේ මේක 21 වෙනි පරිච්ඡේදයේ වෙද්දී පිලිස්තිවරුන් සමග සටනකට දාවිත් යනවා මුළු සේනාවක් එක්කම. දාවිත් එඬේර කොල්ලෙක් හිටියට කාලේ මොකද්ද? සේනාවක් හිටියේ නෑ ඔහු ළඟ. සාවුල් හිමින්ට තට්ටු කරලා හැරියා ඕන දෙයක් කරගත්ත දෙයක්. කැටපෝලයයි. ගල් පහයි. සැරයටයි විතරයි තිබ්බේ. මොකද්ද කිව්වේ දාවිත්? නුඹ එන්නේ කඩුව හෙල්ලය පලිය අරගෙන. හැබැයි මම එන්නේ මොකද්ද? ස්වාමින් වහන්සේගේ නාමය අරගෙන. මම සටන් කරන්නේ ඔය කිසිම දෙයකින් නෙවෙයි ස්වාමින් වහන්සේගේ නාමයෙන් කියලා කතා කරේ. හැබැයි මේ මොහොත වෙද්දී රජෙක් සේනාවක් ඉන්නවා සටන් කරලා අත්දැකීම් ගොඩයි ඉස්බි බෙනොබ් එද්දී යෝධයා එද්දී ඒ මොහොත වෙද්දී දාවිත් වෙහෙසටපත් වෙලා. දාවිත් සටන කරන්න බෑ. දාවිත් වෙනුවෙන් නැගිට්ට කවුද? ශෙරුයාගේ පුත්‍රයා අබිෂයි නැගිටලා දාවිත් වෙනුවෙන් සටන් කරලා කවුද යෝධයව පෙරද්දුවේ? අබිෂයි. දැන් අපේ ජීවිතේ අපි කල්පනා කරනවා අම්මා දාවිත් ගෝලියත්ව මැරුවා නියමයි. තරුණ කාලේ. හැබැයි අත්දැකීම් ලැබලා දේවල් කරගෙන යුද හමුදාවක් ඉද්දී දාවිත් වෙහෙසටපත් වෙලා හිටියා. දාවිත් යෝධයව මරන්න බැරි වෙද්දී දාවිත් වෙනුවෙන් සටන් කරේ කවුද? අබිෂයි. ඉස්බි බෙනොබ් කියන යෝධයා මැරුවේ අබිෂයි. අපි දැන් ඒක බලන්න යනවා. උන්වහන්සේ ඉස්සෙල්ලම කියන පාඩම මොකක්ද දන්නවද? අපි යමු. ඊයේ ජය අද දවසේ ජයග්‍රහණයට ඔබ සහතිකයක් කරගන්න එපා කියනවා. ඔබ ඊයේ දින්නා. ඊයේ ඔබ ස්ටේජ් එක නගලා දුන්නා වැඩේ. ඔබ ඊයේ රෝගයකින් සුව වුණා. නියමයි. ආර්ථික ප්‍රශ්නයකින් ජයගත්තා. පෞල් ප්‍රශ්නයකින් ජයගත්තා. ගෝලියත්ව පෙරද්දුවා. මගේ ණය ප්‍රශ්න ඉවරයි. මට රැකියාවක් නැතුව රැකියාව ලැබුණා. ගෝලියත්ව පෙරද්දුවා. හැබැයි ඔබ හිතන්න එපා ගෝලියත් මැරුණා කියලා තවත් යෝධයෝ 4 දෙනෙක් හිටියා. දාවිද්ගේ ඉදිරි සටනේදී. ඒ නිසා ගෝලියත් මැරුණට තව යෝධයෝ අනාගතයේදී එනවා. ඒ නිසා පළවෙනි දේ ඔබ හොඳට මතක තියාගන්න ඕනේ ඊයේ ජය මත ඔබ හෙට ජයග්‍රහණය තීරණය කරන්න එපා. කවදාක්වත්. හෙට අලුත් දවසක්, හෙට අලුත් යාඥාවක්, හෙට අලුත් ආලේපයක්, හෙට අලුත් මාර්ගයක්, හෙට නව අත්දැකීමක්. ආමෙන්. ඒ නිසා ඔබ පරණ ජයග්‍රහණය ගැන උදම්මනන්න එපා. මොකද ඉදිරි කාලයේදී දාවිත් යනකොට ඔබ වෙහෙස වුණා වගේ ඔබ දවසක වෙහෙස වෙයි. අනේ ඒ වෙලාවේදී ඔබ කල්පනාකාරී වෙන්න ඕනේ. ආමෙන්. ඊයේ ජය හොඳයි සාක්ෂියක් ජයග්‍රහණ. හැබැයි ඒ මත යැපෙන්න එපා. මතකනේ නික්මියාව ගමනේදී මන්නා මොකද දුන්නේ? අද දවසට අද මන්නා විතරයි. හෙට දවසේ අද මන්නා තියාගන්න පුළුවන්ද? බෑ. අද මන්නා අද කෑව එතනින් ඉවරයි. අද ආලේපය අද ආහාරය අදින් ඉවරයි. හැබැයි හෙට නැවුම් ආලේපයක්. හෙට අලුත් මන්නා. අපි හිමීට හංගගෙන තියාගත්ත කියලා මන්න ටික හෙට උදේ වෙද්දි කුණු වෙලා කන්න බෑ. එහෙනම් උදේට අලුත් ආලේපකින් අලුත් ගැම්මකින් අපි නැගිටින්න ඕනේ. ආමෙන්. ඒක නිසා දවස ගානේ මන්න අලුත් වුණා වගේ ඔබේ ජීවිතය හැමදාම හැම මොහොතක් තුළම අද ජයග්‍රහණය මත නෙවෙයි ඔබ යැපෙන්න ඕනේ අනිත් දවස් ස්වාමීන් වහන්සේ දෙන්නා වූ ආලේපය මත. ආමෙන්. ඒක සාක්ෂියක්. ඒක ජයග්‍රහණය. ඒක හොඳයි. හැබැයි ගොඩක් වෙලාට මිනිස්සු මේක කරානේ මේක දුන්නා නරක දුන්නානේ නෑ මට හෙටත් දිනන්න පුළුවන් කිසිම සූදානමක් නැහැ.
ඊයේ බය නැති එක්කෙනා අද මෙතන වෙවුලයි හෙට දවසේ. ඊයේ රෝගයට සුවය ලැබුණ එක්කෙනා ගණන් ගන්න නැතුව ඉඳලා ආයෙ ඔබට රෝගයක් ආවොත් එම ඔබ රෝගයේ තියෙන වෙලාවල් දෙවියන් වහන්සේට යාඥා කරලා දේවල් කරලා ඔබ සූණාට පස්සේ තව මාස දෙකක් තුනක් යනකම් ඔබ දෙවියන් වහන්සේ අමතක කරලා තව මාස 3කින් රෝගය ආවම පස්සේ දෙවියනේ ඔබ කොහෙද? මම දන්නේ නැහැ. මග ළඟ හිටියේ නෑනේ. කියද්දි දෙවියන් වහන්සේ ඒ රජ බලන්නේ නැහැ. බලනවා. නමුත් ස්වාමීන් වහන්සේ තේරෙනවා මේ අවස්ථාවාදී එන්නේද කියලා. එදා දාවිත්ට අපි හරවමු අපි මේ මම ඔබට ඒක නිසා පළවෙනි දවසේ පළවෙනි පාඩම මොකද්ද? ඊයේ ජයග්‍රහණය මත හෙට ජයග්‍රහණය තීරණය කරන්න එපා කියලා උන්වහන්සේ ප්‍රථමයෙන්ම කතා කරනවා. ආමෙන්. ඒ නිසා ඒක ගැන ඔබ හොඳ කල්පනාකාරීව ඉන්න. අපි හරවමු 2 සාමුවෙල් පොතේ 21 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි වගන්තිය. මොන බලන්න. මෙතන වෙන කතන්දරේ. අපි කියවමු 2 සාමුවෙල් 21 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි වගන්තිය. පොඩි නම් ටිකක් තියෙනවා. ඒක පොඩක් හරියට අපි කියවමු. නැවත ඊශ්‍රායල් සමග පිලිස්තිවරුන්ගේ යුද්ධයක් විය. දාවිද්ද තමාගේ සේවකයන් සමග ගොස් පිලිස්තිවරුන්ට විරුද්ධව සටන් කළේය. දාවිත් විඩාවට පැමිණියේය. පීඩාවනේ විඩාවට පැමිණියේය. එවිට යෝධයාගේ පුත්‍රයන්ගෙන් එක්කෙනෙකු ඉස්බිබෙනොබ්. ඔන්න යෝධයාගේ පුත්‍රයන්ගෙන් මේ රාෆා පරම් ඉංග්‍රීසි වලින් කියන්නේ රාෆා descendant of රාෆා. ඒ කියන්නේ මෙතන අපි දාලා නැහැ යෝධයන්ගේ පුත්‍රයන් කියලා. මේ රාෆා පරම්පරාවෙන් තමයි මේ යෝධය පැවතෙන්නේ. the descendant of රාෆා. යෝධයාගේ පුත්‍රයන් එක්කෙනෙකු ඉස්බිබෙනොබ් දාවිත් මරන්නට සිටීය. ඔහුගේ හෙල්ලයේ බර පිත්තල ශකල් 300ක්ය. ඔහු අලුත් කඩුවක්ද ඉනේ බැඳගෙන උන්නේය. නමුත් ශෙරුයාගේ පුත්‍ර වූ අබිෂයි රජුට උපකාර කොට පිලිස්තියාට පහර දී ඔහු මැරුවේය. කවුද මැරුවේ එතකොට? අබිෂයි මැරුවේ. දාවිද්ද මැරුවේ. දැන් එදා වගේම ගෝලියත් වගේ සටනක් මෙතන. අපිට මතකයි ගෝලියත් එක ජයග්‍රහණය මතකයි. හැබැයි දාවිත් පැරදෙන මොහොත ඔබ දන්නේ නැහැ ඉස්බිබෙනොබ්. මේ ඉස්බිබෙනොබ් ගැන ඔබ දන්නේවද නමවත් තාලා නැහැ. නමුත් එදා දාවිත් විඩාවටපත් වෙලා මරණය අභියස හිටියේ. පිලිස්තියා මැරුණා කියලා මේ පිලිස්තියා තමයි. පිලිස්තියායි ගෝලියත් මැරුණා කියලා යෝධ වෙන එක නවත්තලා තිබ්බද? නෑ. දාවිත්ට යෝධයට මුහුණ දෙන්න වුණා. ඔබ ඔබගේ ගෝලියත් ලව මරයි. හැබැයි අනාගතයේදී ඉස්බිබෙනොබ්ලා එයි. හැබැයි එදාට දෙවියන් වහන්සේ ඔබට අභිෂයිලව ඉතුරු කරලා තියෙනවා සටන් කරන්න වෙනුවෙන්. ආමෙන්. එක හොඳ නම මතක තියාගමු. දෙවියන් වහන්සේගේ දරුවන්ව ඉටියෙන් හරි මැටියෙන් හරි ස්වාමීන් වහන්සේ ආරක්ෂා කරනවා. ආමෙන්. ඉස්බිබෙනොබ්ට පහර දුන්නේ කවුද? අභිෂයි. අභිෂයි ඇවිල්ලා මොකක්ද උනේ? පිලිස්තියාට පහර දී මැරුවේ. ඔන්න එක යෝධයෙක් ඉවරයි. ඉස්බිබෙනොබ් ඉවරයි. ඔබ දන්නවද මේ අභිෂයි කියන්නේ කවුද? මම කියන්නේ ශෙරුයා කියන්නේ කවුද? ශෙරුයාගේ පුත්‍රව අභිෂයි කියන්නේ කවුද? දැන් ශෙරුයා කියලා මෙච්චර කල් මම කනවා කියලා මිනිස්සෙක් ගැන හිතුවේ. මේ ශෙරුයා කියන්නේ කාන්තාවක්. මේ කාන්තාවක්ගේ පුත්‍රයා. ඒ කියන්නේ දාවිද්ගේ සහෝදරිය තමයි ශෙරුයා කියන්නේ. දාවිද්ගේ නැගණිය. එයාගේ පුතා. එනම් මේ ආරක්ෂා කරන්න කාවද? මාමව. මාමව ආරක්ෂා ශෙරුයා කියන්නේ කාන්තාවක්. එතකොට අභිෂයි මොකද්ද කරන්නේ? තමගේ මාමව ඉස්බිබෙනොබ්ගෙන් බේර ගන්නවා. රජෙක් බේරනවා වගේම ඒ වගේ තමන්ගේ පරම්පරාවේ මූලික පුරුක බේරෙනවා. ආමෙන්. උපකාරවට පිලිස්තියාට පාරදී මැරුවේ. එවිට දාවිද්ගේ මිනිස්සු ඊශ්‍රායල්ගේ පහන නොනිවෙන පිණිස ඔබ තවත් අප සමග යුද්ධයට නොයා යුතුයයි දිවුරා දාවිද්ට කියා සිටියෝය. මෙන්න මේ ඊශ්‍රායල් පහන කියන දේ ලොකු ආත්මික සත්‍යතාවයක් තියෙනවා. අපි බලමු කාලය තිබ්බොත් කතා කරන්න කොතරම් දුරට මට වෙලාව හම්බ වෙයිද දන්නේ නැහැ. ඒකින්ද දැන් කියනවා මේ අනේ රජතුමනි ඔබ එන්නේ අපිත් එක්ක සටන් කරන්න. ඇති ඊශ්‍රායල් පහන ඔබයි. ඊශ්‍රායල් පහන ඔබයි කියන්නේ දෙවියන් වහන්සේ මේ වෙනමම දිවිසුමක් දීලා තිබ්බා. ඊශ්‍රායල් පහන ඔබ නිසා මම ඔයාව නොනිවෙන්න ඔබගේ පරම්පරාවට ආශිර්වාද කරනවා කියලා බයිබල් වචනයක් තියෙනවා. ඒ වගේම කියනවා නුඹ අභිෂේකලත් පුද්ගලෙක් හැටියට මම ඔබගේ පහන නිවෙන්න දෙන්නේ නැහැ කියලා දෙවියන් වහන්සේ දාවිද්ට පොරොන්දුවක් දෙන එක මේගොල්ලෝ දන්නවා. මේගොල්ලෝ එතකොට එක පුද්ගලයෙක් ආරක්ෂා කරේ නැහැ.
දෙවියන් වහන්සේ කැඳවීම ආරක්ෂා කරා. දෙවියන් වහන්සේගේ ආලේප ආරක්ෂා කරා. දෙවියන් වහන්සේගේ දාවිද්ගේ ගෝත්‍රය ඔවුන් ආරක්ෂා කරා එකතු වෙලා. ආමෙන්. ඒකින්ද ඊශ්‍රායල් පරම්පරාව මේ පහන නොන වෙනසක දාවිත් විතරක් බේරගත්තා නෙවෙයි. දාවිත් හරහා ඒ ඉදිරි කණ්ඩායම ඒ ස්වාමීන් වහන්සේගේ පොරොන්දුව මිනිස්සු එකට එකතු වෙලා පොරොන්දු වුණා. බේර ගන්න. මෙයාගේ සේවය අවසන් කියලාද මේකෙන් අදහස් කරන්නේ? ඔබ සටන එන්න එපා කියලා. නෑ ඔබ රජතුමා ඔබ හැමදාම යුද පෙරමුණට අපිත් එක්ක ආවා. දැන් ඇති. යුද්ධ බටයන්ගේ වැඩේ ඔබ කරන්න එපා. ඔබ ජාතිය පියා හැටියට ඊශ්‍රායල් ආරක්ෂක හැටියට ඔබ නායකත්වය දෙන්න අපි සටන් කරන්නම් ඉස්සරහට ගිහිල්ලා. ඒක තමයි කියන්නේ. ඔබගේ වටිනාකම වැඩි නිසා ඔබ එන්න එපා. ඔබ මේ අධිෂ්ඨ නොය ඇති ඔයා යන්න. ඔයාගේ වටිනාකම ඉවරයි කියලා මං ඒක කිව්වොත් එහෙම ඒක වෙන කතන්දරයක්. ඒගොල්ලෝ ඒක නෙමෙයි කිව්වේ. ඔයා වටිනාකම්පත් පුද්ගලයෙක්. දැන් නිකන් ගෙනගෙන මරණයටපත් වුණොත් ඔබ අපේ ජාතිය ආරක්ෂා කරන පියා හැටියට ඉදිරි කාලෙත් අපි මේ වහන්නේ කවුද? ඊශ්‍රායල් පහන නිවෙන්න දෙන්න බෑ. දෙවියන් වහන්සේ දුන්න පොරොන්දුව ජාතිය පොරොන්දුව. මට අපිට නිවන්න බෑ. ආමෙන්. ඔබ කොච්චර ඔබගේ සහෝදරගේ පහන නිවලා ඔබ අන්ධකාරයේ සැරිසනවාද? ඔබ දේවදාසයන්ම වටන්න කොච්චර විදියට කරනවද දේවල්? මේ මං ගැන නේ කියන්නේ ඔබ මට කරනවා කියන දේ මම නේ කියන්නේ. ගොඩක් දේවල් සැලසුම් සාගත ගොඩක් දේවල් කරනවා. ඒ කියන්නේ ඉදිරි ගමන නවත්තන්න ඔවුන්ගේ පහන නිවන්න බලනවා. නෑ. දෙවියන් වහන්සේ අබිෂයිලා ස්වර්ගයෙන් දෙන්න යනවා මේ වෙලාවේදී. ආමෙන්. හලෙලූයා. එන්න මොකද්ද ඊට පස්සේ උනේ? ඔන්න ඉස්බිබෙනොප්ප මැරුවා. කවුද මැරුවා? අබිෂයි මැරුවා. ඊට පස්සේ මොකද උනේ? ඉන්පසු නැවතත් පිලිස්තවරුන් සමග ගෝපී යුද්ධයක් විය. ඔන්න තවත් යුද්ධයක් පටන් ගත්තේ යසරේ. එවිට හුෂාතිය සිබ්බෙකෙයි යෝධයාගේ පුත්‍රයන්ගෙන එක්කෙනෙකු සප් මැරුවේය. දැන් තව යෝධයෙක් මරන්නේ කවුද? සිබ්බෙකේ කියන එක්කෙනා. සිබ්බෙකේ කියන දාවිද්ගේ රණ ශූරයෙක්. මොකද්ද තව යෝධයාගේ පුත්‍රයන්ගේ කියන්නේ රාෆා පරම්පරාවේ. රාෆා පරම්පරාවෙන් එන තව යෝධයෙක් කවුද? සප්. ලේකම් පොතකින් සිප්පයි කියලා තියෙනවා. මොකද තව නමක් කියලා. ඒ කියන්නේ සප් ඒ ප්‍රොනවුන්ස් සිප්පයි කියලා තමයි කියන්නේ. ඒ ලේකම් පොතේ ඔය ලේකම් පොතේම ඔය කතන්දරේ ටික තියෙනවා. මං හරවන්න යන්නේ නැහැ. එතකොට සිබ්බෙකේ කියන දාවිද්ගේ යුද බටේ කවුද මරන්නේ? සප්ප මැරුවා. ඉස්සලා මැරුවේ කවුද? ඉස්බිබෙනොප්. ඊට පස්සේ සප් මැරුවා. ඔන්න තව යෝධයෙක් ඉවරයි. යෝධෝ දෙන්නේ පහතට හෙළුවා. හරිද? ඔන්න නැවතත් පිලිස්තරුන් සමග ගෝපී යුද්ධයක් විය. බෙත්ලෙහෙමිය යාරේ ඔරගින්ගේ පුත්‍ර වූ එල්හානන් ගිත්තිය ගොලියත්ගේ සහෝදරයා මැරුවේය. අන්න ගොලියත්ගේ සහෝදරයෙක් ගැන කතා කරනවා. දාවිත් ඉතිසලා මැරුවේ කවුද? ගොලියත්. දැන් මේ මොකද්ද මේ එල්හානන් කවුද මරන්නේ? ගොලියත්ගේ සහෝදරයා. ලේකම් පොතේ යාට කියන්නේ ලහෙමි. මෙතන නම දහනා වෙලා නැහැ. ගෝලියත්ගේ සහෝදරයාගේ නම. අනිත් ගෝලියත්ගේ සහෝදරයා ලහෙමි. හරිද? ලහෙමි. හරිද? මැරුවේය. ඉස්බිබෙනොත් සප් ලහෙමිය මරලා ඉවරයි. දැන් ඔන්න ඉස්බිබෙනොත් මැරුවේ කවුද? අබිෂා. ඊට පස්සේ සප් මැරුවේ කවුද? සිබ්බෙකේ. ඊට පස්සේ ලහෙමිය මැරුවේ කවුද? එල්හානන්. කෙටියෙන් දැම්මොත්. යෝධයෝ කී දෙනෙක් මැරුවද? 3 දෙනෙක් මරලා ඉවරයි දැන්. ඔහුගේ එල්ලේ මිට වියන දණ්ඩයක් හා සමානය. නැවතත් ගහද්දී යුද්ධයක් විය. එහි බෝ උස ඇති මිනිසෙක් සිටියේය. ඔහුගේ අත්වලින් පාදවලින් 6 බැකින් ගණනින් ඇඟිලි 24ක් ඔහුට තිබේ. ඔබගේ ඇඟිලි ඔක්කොම කීයක් තියෙනවද? 6යි 20යි 10යි කියන 20යි. දැන් මෙයාට කීයක් තියෙනවද? 24යි. මම හිතුවා ඇඟිලි ටිකක් මතක ඇතිද කියලා. ඇඟිලි 20ක් තියෙනවනේ. මේකේ මෙතන 10යි යට 10යි 20යි. දැන් මෙයාට ඇඟිලි කීයක් තියෙනවද? 24ක්. ඇයි මෙතන එකයි මෙතන එකයි නෑ. මං ඊයේ කිව්වේ එක ඇඟිල්ලක් අපිටත් මං ඉරිසියාව ගැන කතා කරද්දි එයාගේ එක ඇඟිල්ලක් වැඩි වුණොත් අපිට ඇයි ඇඟිලි 6ක් නෑ කියලා අපිත් ඒ කියලා අපි දුක් වෙනවා කිව්වා නේද? එක ඇඟිල්ලක් අය අපිට ඇඟිල්ලක් ආවේ නැත්තේ කියලා අපි දුක් වෙන කාලයක් මේ. මෙයාට ඇඟිලි 24ක් තිබ්බා. ඒ කියන්නේ මෙතනින් එකයි මේ අතෙන් එකයි කකුලෙන් එකයි මෙතනින් එකයි. එතකොට 20ට 4ක් එකතු කරාම 24ක්. හැබැයි මෙයාගේ නම දාන්න නැහැ. කවුද මරන්නේ මෙයාව? ඔහු ඊශ්‍රායල් වනුට මිගකී කල දාවිද්ගේ සහෝදරයා වන ශිමෙයිගේ පුත්‍රෝ යොනතාන් ඔහු මැරීය. ඒ 4 දෙනා ගාත්හිදී යෝධයා නිසා උපන්නෝය. ඒ කියන්නේ
යෝධයා රාෆා පරම්පරාවෙන් ඉපදුණු යෝධයා නිසා මේ යෝධයෝ 4 දෙනා ඉපදුනාලු. ඔහු දාවිත් අතින්ද ඔහුගේ සේවකයන් අතින්ද පැරදී වැටුණා. හලෙලූයා. මෙතන හමුතු වචනයක් තියෙනවා ඔබට දැනුණාද? මම මේ වචනේ පස්සේ එකට කියන්නම්. දැන් ඔබට තේරුණා මෙතන යෝධයෝ කී දෙනෙක් මැරුවද? 4 දෙනෙක්. දාවිත් මුල්ම කාලේ තරුණ කාලේ එඬේර කාලේදී කවුද මැරුවේ? ගෝලියත් මැරුවා. දැන් පළවෙනි මම පාඩම මොකද ඔබට මම කිව්වේ? ඊයේ ජයග්‍රහණයෙන් අද කිසි දෙයක් ඒ කියන්නේ තීරණය කරන්න එපා. ඒ කියන්නේ ඔබ බය පරාජය කරලා ඇති, ණය ප්‍රශ්න පරාජය කරලා ඇති, ඔබ පෞල් ගැටුම් විසඳලා ඇති. හැබැයි හෙට දවස අලුත් දවසක්, අලුත් මන්නා, අලුත් යාඥාවක් එක්ක, අලුත් යටත් වීමක් එක්ක ඔබ යන්න ඕනේ. ආමෙන්. ඒ නිසා අද ඔබ නමස්කාර කරා කියලා මම වැඩ්ඩා කියලා එන සතියේ තව මාසෙකින් විතර එන්න එපා කිසි දෙයක් නැතුව මේ පුහුණු වීමක් නැතුව. හෙල්ලලා මෙහෙම වෙයි. ඔබ දවස ගන්න අලුත් වෙන්න ඕනේ. අපි අලුත් දවසක් අලුත් මන්න ඔබ හෙට ලබන්න ඕනේ. අද මන්න නෙවෙයි ඔබට අයිති. හෙට දවස් හෙට අලුත් මන්න උන්වහන්සේ දෙනවා. ආමෙන්. ඒ කියන්නේ ඔබට තේරෙන්නේ හැමතිස්සෙම සූදානමක්. හැමතිස්සෙම ආලේපයක්. හැමතිස්සෙම අලුත් යාඥාවක්. හැමතිස්සෙම පුහුණු වීමක්. දවසක මෙතන මීට වඩා වෙනසක් වෙන්න ඕනේ. ආමෙන්. මේ ඉන්න ස්ටයිල් මට මේ ආඥා කරද්දී මට ගොඩක් දැනුණා දේවල් තමයි මේ වීඩියෝ එකේ යද්දී මට දැනුණු කාරණා කීපයක් තියෙනවා. මම පුතත් එක්ක කතා කරන්න ඕනේ නමස්කාර කරන්න. මොකද අපි දැන් අවුරුදු ගාණක් ඒකින්ද මීට වඩා වෙනසක් තියෙන්න ඕනේ. හැම සිස්ටම් එකකින් එළියට යන්න ඕනේ අපි. ඒක තමයි වෙන්න ඕනේ ස්වාමීන් වහන්සේ. දැන් ස්වාමීන් වහන්සේට ඕන නම් ඉස්පේ බෙනෙට්ට ගහන්න දාවිත්ව පාවිච්චි කරන් තිබ්බේ නැද්ද? තිබ්බා. දෙයන්නාසේ පාවිච්චි කරේ නැහැ. එදා ජයග්‍රහණය දුන්නා දාවිත්ට. එහෙනම් මම මේ මොහොතේ කට්ටිය ඉස්සරහා මම ජයග්‍රහණ දෙනවා කියලා දාවිත් ඔසවන දෙවියන් වහන්සේ ක්‍රියා කරාද? නෑ. අභිෂේකය පාවිච්චි කළා තමයි දාවිත්ව මරණයෙන් බේරගත්තේ. ඒ නිසා දෙවෙනි කාරණා ඔබ ඉගෙන ගන්න ඕන දේ තමයි ඔබ හිටපු කාලවකවානුව කාලෙන් කාලයට වෙනස් වෙනවා. ඒ කියන්නේ ඒ කාලේ කවුද ජයග්‍රහණය දිනද්දී? දාවිත් කොල්ලෙක්. දැන් මේ මොහොතේ වෙද්දී මොකද්ද? රජෙක්, නායකයෙක්, සටන්කරුවෙක්, සේනාවක් ඉන්න කෙනෙක්. එතකොට ඔබ හොඳට මතක තියාගන්න දැන් ඒ කියන්නේ උන්වහන්සේ පෙන්වන එක තමයි. පෙන්වන කාරණා තමයි එදා ඔබ ඒ කාර්ය ඒ වගේම අදත් කළ යුතු නැහැ. මම කීපිටක් කියලා තියෙනවා නේද? සභාව මුල්ම කාලේ පටන් ගත්තේ. ඒ කියන්නේ මට අතට එද්දී මම තමයි තනියම ඕගන්යක් ගැහුවේ. මම තමයි තනියම දේශනා කරේ. මම තමයි තනියම ඔක්කොම කරේ. ඒක නිසා දැන් පුතාව මම කොහොම හරි පුතා ගත්තා. මම පුතාව ලිමිට් එක තියාගෙන මම තමයි ප්‍රධාන ස්ථානයේ තියාගන්නේ. මමයි ගහන්න ඕනේ, මමයි නමස්කාර කරන්න, මමයි දේශනා කරන්න ඕනේ. වෙන කට්ටියට දේශනා කරන්න බෑ. ඉස්සර ජයග්‍රහණයට අද පෙන්වන්නත් ඕනේ. දෙවියන් වහන්සේ කියන ඒක හරියන්නේ නැහැ. ඒ සමයක් තිබ්බා. දැන් ඒ සමය ඉවරයි. දැන් උඹගේ අලුත් සමයක්. උඹ පෙන්නපන් වෙනත් විදියකට. දෙවියන් වහන්සේ තුල ජයග්‍රහණය. මම තමයි හැමදාම පළවෙනි සතියේ නමස්කාරය කරන්නේ. එන මාසේ මටත් ඔය නමස්කාරය කරන්න. 3:00 සර්විස් එකේ. ඒ සමය කරා කියලා මේ සමය කරන්න ස්වාමීන් වහන්සේ අයිතියක් දෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ ඇයව හොව පාවිච්චි කළ වෙනත් විදිහට ස්වාමීන් වහන්සේ ඔසවන්න වැඩක් කරයි. එදා දාවිත් කරේ ඒක තමයි මේ. දාවිත් ජයග්‍රහණය දෙන්න තිබ්බා. ඒ නිසා ඔබ හොඳට මතක තියාගන්න. මම තනියම සටන් කරා. මමයි අවුරුදු ගානක් මේක හිටියේ. මමයි මේක කරන්න ඕනේ. මමයි අර කරන්න ඕනේ. ස්වාමීන් වහන්සේ සමය වෙනස් කරනවා. ඒ වගේම වගකීමේ ස්වරූපය ඔබගේ වෙනස් කරනවා. දැන් බලන්න මම ඒකාමාරයේ කිසි දෙයක් නැහැනේ. මම බලන් ඉනවා නමස්කාරය කරනවා මෙයා. දේශනා කරනවා සිස්ටර්. අවසන් යාඥා කරනවා සූරේෂ්. මම නිකන්. තව ටික කාලයක් ඇති ස්වාමීන් වහන්සේට ඕනනම් මෙතන ඔක්කොම මම මෙතන වාල්ලා බලාගෙන ඉඳී. මෙතන දේශනා කරායි වෙනස් කට්ටිය. මෙතන නමස්කාර කණ්ඩායම වෙනස් විදියට නමස්කාරය කරායි. මෙතන ගහයි වෙන කට්ටිය. ස්වාමීන් වහන්සේ ක්‍රියා වෙනස්. හැබැයි ස්වාමීන් වහන්සේ මාව පාවිච්චි කරලා ස්වාමීන් වහන්සේගේ රාජ්‍යයට ගන්න ඕන කැඳවීම ගන්නවා. මං ඒ දේ නොකරා කියලා මගේ කැඳවීම නැති වුණාද? මගේ කැඳවීම නැති වෙන්නේ නැහැ. ඒක නිසා ඒ කියන්නේ ඔබ එදා ඔබ අභිෂයි ඉස්සරහා සටන දාවිත් බලන් ඉදි දාවිත් එක පරාදයක්ද? නැහැ. ස්වාමින් වහන්සේ ඒ සමය වෙනස් කරා. ඒ කියන්නේ සීසනල් චේන්ජ් එකක්. එහෙම නැත්නම් ඒකට කියනවා රැෂනල් ට්‍රාන්සිෂන් එකක් කියලා. ඒ කියන්නේ ඒ රැෂනල් එක් කරපු ක්‍රමය වෙනස් කරලා ස්වාමින් වහන්සේ වෙනස් විදියකට ස්වාමින් වහන්සේගේ රාජ්‍යයේ ඒ දේවල් පෙන්වන්න යනවා. ආමෙන්. ඒ නිසා ඔබ හිතන්න එපා. මෙන්න දෙවෙනි කාරණාව
දාවිත් හිතුවද ගෝලියත් ගැහුවා අනේ දෙවියන් වහන්සේ ඇයි මට දුන්නේ නැත්තේ ගහන්න ඉස්බි බෙනොක්ට හිතුවද? ඉතින් ඔබ අද සේවය කරලා තව ඔබ මාසෙකින් දෙකකින් ඔබ ඒ සේවය කරන්න නැතුනොත් එහෙම පාස්ටර් දෝෂාරෝපණ එල්ල කරන්න එපා. පාස්ටර් පව්. හරි පව්. මොකද වැඩේ දෙවියන් වහන්සේට ඔබ පාවිච්චි කරන්න වෙනස් විදියට. ඒ නිසා මේ මගේ තීරණ නන් නෙවෙයි. මේ පොත්වල මේ බයිබලය තුල තියෙන මොකද්ද? ස්වාමීන් වහන්සේ අපිට දෙන්න ඕන පාඩම. ඒ නිසා මේක ඔබ හොඳට ගන්න ඕනේ. තුන්වෙනි කාරණාව තමයි ඒක ඔබ හොඳට මතක තියාගන්න ඕනේ. දාවිත් මේ මොහොතේ මොකද්ද වෙලා තිබ්බේ? ඔහු වෙහෙසටපත් වෙලා හිටියා. වෙහෙසටපත් වුණා කියලා ආලේපේ නැතු වුණාද? ආලේපේ නැතුුන්නේ නැහැ. දාවිත් හිටියා. ඒ කියන්නේ ඔබ දැන් මම සමහර වෙලාවට බ්‍රදර් බෙනට් මම උදේ බ්‍රදර් බෙනට් ඉස්සරහ ගන්නම්කෝ. දැන් බ්‍රදර් බෙනට් යාඥා කරන ටික අඩුයි. ඒ වගේම ටික ඇදහිල්ල මදි. ඒ වගේම ආත්මික ඵල එච්චර නැහැ කියලා සමහරට මම උඩ දෝෂාරෝපණය කරන එක හරියද? සමහරලාට වැරදි. ඔහු වෙහෙසටපත් වුණා කියලා ඔහු ආත්මිකව පරාජයලා නැහැ. ඔබ දන්නවද මිනිස්සු වෙහෙසටපත් වෙන්නේ නැයි කියලා? මම මේ කාලේ මම වෙහෙසටපත් වෙලා ඉන්නේ. මම ඇත්ත කියන්නේ. හැබැයි ඒ කියන්නේ මිනිස්සු ඒ වෙහෙසටපත් වෙන්නේ. දාවිත් මෙච්චර කාලයක් ගොඩක් බර උසුලාගෙන ආවා. ඔබ දන්නවා දැන් මේ දාවිත් රජතුමා අවසාන කාලය මේ ටිකක් චුට්ටක් මහලුයි. මැදි විදියට ඇවිල්ලා ඉන්නේ. නමුත් සටන අත්තරියේ නෑ. බන් මේ මොහොතේ සටන් කරනවා. හැබැයි බර වැඩි දැන්. වෙහෙසටපත් වෙන්නේ නැද්ද? වෙහෙසටපත් වෙනවා. ඒ කියන්නේ ඒ වගේම තමයි අනිත් අයගේ ප්‍රශ්නම අහනවා. හාලා වෙහෙසටපත් වෙලා. බර වැඩි ප්‍රශ්න ගොඩයි. හවුලයි සභාවයි එකට අරගෙන යන හරි අමාරුයි. අයියෝ ඔයාගේ වැඩ හැමදාම කාමරේට එලා ඉන්න එකනේ. මේක කරන එකනේ පැත්ත පලාතවත් තියෙන ඔයා යනවා මේ යනවා අපි කොහෙවත් යන්නේ යන්න. බර වැඩි. දැන් ඔයා පල්ලියමයි පොතයි ඒවයි මේවයි බදාගෙන ඔක්කොම ටික. දැන් පවුලයි පල්ලියයි අමාරුයි. බර වැඩි. දාවිත් වගේ. ඒ කියන්නේ ආයෙ මොකක් හරි ආයෙ දුවන් වෙනවා සටනක් කරන්න වෙනවා. ආයෙ මොකක් හරි වුණොත් එහෙම ඒතර මිනිස්සුන්ට අර වෙහෙසටපත් වෙන්නේ නැද්ද? මේ වෙහෙස කියන්නේ ඒ වෙහෙස තුල බයිබලයේ සඳහන් වෙලා තියෙනවද දාවිත් රජතුමාගේ ඇදහිලා නැති වෙලා තියෙනවා කියලා එතන? පව් කරා කියලා එතන තියෙනවද? නැහැ. දෙවියන් වහන්සේ ඔහු සමග නැහැ කියලා තියෙනවද? නැහැ. කිසිම දෙයක් නැහැ. නමුත් වෙහෙසටපත් වෙලා ජයග්‍රහණය දිනවන්න දෙන්නේ නැහැ දෙවියන් වහන්සේ. එකම දේ තමයි මොකද්ද? ඔහු වෙහෙසටපත් වෙලා ඉන්නවා. දැන් මෙහෙම හිතන්නකෝ. කවුද නායකත්වයේ දරන? අපේ කමිටියෙන් දැන් කමිටිය හැමදාම ශක්තිමත් කියලා වැඩ කරාට ඒ කියන්නේ ඔහුන් වෙහෙසටපත් වෙන්න බැරිද? වෙහෙසටපත් වෙනවා. ඒගොල්ලෝ දෙනවා. දැන් 16 මෙතන දේශනා කර මම හොඳින් කියනවා. මට ධෛර්යය අවශ්‍ය නැද්ද? අවශ්‍යයි. ඒ කියන්නේ දැන් පියා පවුල ශක්තිමත් කරනවා කියලා පියාට උපකාර ඕනේ නැද්ද? මම හැම කෙනෙක්ම බලන නිසා ඇයව බලා ගන්න ඕනේ නැද්ද? අන්න ඒක තමයි. ඇය මොකද අපි අමව පුදුම විදියට දරුවන් වෙනුවෙන් වැඩ කරනවා. ඇය වෙහෙසටපත් වෙලා කියලා දරුවන්ට දන්නේ නැහැ. තාත්තට දන්නේ නැහැ. දේවදාසය වැඩ කරනවා. හැබැයි තන දේවදාසය දේශනා කරන යාර ආලේපේ තියෙන ඒක හරි ඔක්කොම හරි. එයා වෙහෙසටපත් වෙන්න බෑ. එයා පැයක් වුණත් දෙකක් වුණත් හිටගෙන ආඥා කරන්න ඕනේ දේශනා කරන්න ඕනේ. මම මිනිස්සෙක්. මෙතන උන්වහන්සේ පෙන්නන්නේ මොකක්ද දන්නවද? දාවිත් දෙවි කෙනෙක් නෙවෙයි. මනුෂ්‍ය ස්වභාවයක් අපි ළඟ තියෙන අපි වෙහෙසටපත් වුණා. හැබැයි මම වෙහෙසටපත් වුණා කියලා ඔබ වෙහෙසටපත් වුණා කියලා මට ඇඟිල්ල දික් කරලා ගන්න බෑ. ආලේපය නෑ. ආලේපය ගිහිල්ලා යාඥාව මදින්න තමයි මේක වෙලා තින්නේ. අරකයි මේකයි කියලා ඔබට ඇඟිල්ල දික් කරන්න බෑ. හැබැයි සමහර චරිතේ ඉන්නවා ආරම්භිදම් එහෙම තමයි. ඒක වෙන කතන්දරයක්. ඒ කියන්නේ ඒව දැක්ක ගම කොහොමත්ම තේරෙනවා එයාට කොහොමත් ආලේපය නෑ කියලා. ඒක වෙන කතන්දරයක්. දැන් දාවිත් ආලේපය නැති පුද්ගලයෙක්ද? දාවිත් මේ මොහොතේ සටන. හැබැයි දෙවියන් වහන්සේ මොකද්ද? ඒ දෙවියන් වහන්සේ විහෙතටපත් දාවිත්ව පොඩ්ඩක් පැත්තකට තියලා වැඩක් පෙන්නුව මගේ වැඩේ කියන්න මොකද්ද කියලා. එතකොට ඔබයි මමයි තේරුම් ගන්න ඕනේ මේ වෙහෙසටපත් වෙනවා අපි මිනිස්සුયો නිසා ශාරීරික වෙහෙසටපත් වෙනවා. එතකොට ඔබ හිතන්න ආත්මික පරාජිතයෙක් කියලා ඌ හොය. මම වෙහෙසටපත් වෙලා මට අඟහරුව දෙන්න බැරුණා. සුව මෙහෙට. මම පරාජිතයෙක්ද ආත්මිකව? නෑ මට වෙහෙසටපත් වෙලා මම වැඩ බදාදත් මේ වෙන අන්ත මේ පුතාලගේ ශරීරයට මට එන්න වුණා මට මාර අමාරුයි. හැබැයි මම නිකන් හරි එන්න බැරිලා පුතා මට දෝෂාරෝප පාස්ටර් මෙච්චර කියලා ආවෙන මං ආත්මී පරාජිතය කියලා පුතාට කියන්න මොනවද මට බෑ.
මම අමාරුයි හැබැයි අමාරුකම තියෙද්දි මං ගියා කොහොම හරි එතනට. ගෙදර යද්දි 11 මාරක්ද කොහෙද? ඔබ දන්නවද අපි හැමෝම හරි අමාරු වෙස වෙන කට්ටිය. වෙස එක තමයි කියන්නේ වෙස වෙන්නවලු බර උසුලන්නවලු සියාන්දනි මා වෙත එන්න මම ඔබට සහනය දෙනවා. ආමෙන්. ඒක තමයි අපි මෙතනට එන්නේ. හැබැයි ස්වාමීන් වහන්සේ සහනය දෙන්නේ වෙනත්ම විදියකට. ඔබ බලන මානුෂික දෘෂ්ටි කෝණයෙන් නෙවෙයි. ආමෙන්. ඒ නිසා ඔබ හොඳට මතක තියාගන්න වෙහෙස වෙනවා කියන එක ඒක මනුෂ්‍ය ශරීරයට වෙන දෙයක්. හැබැයි ඒ වෙහෙස වෙන දේ දෙවෙනි ඔන්න බලන්න මේ ඔන්න මෙතනදී ලොකු දෙයක් තියෙනවා. දාවිත් විඩාවට පැමිණියේ එවිට යෝධයාගේ පුත්‍රයන් ගෙන් එක්කෙනෙකු ඉෂ්බිබෙනොබ් දාවිත් මරන් සිටියේ. දැන් ඉෂ්බිබෙනොබ්ද දාවිත් විතරද පෙනුනේ? දාවිත් එක කී දෙනෙක් හිටියේ නැද්ද? මුළු සේනාවම හිටියා නේද? හැබැයි ඉෂ්බිබෙනොබ් දැක්කේ දාවිත්ගේ වෙහෙස. සතුරා බලන් ඉන්න ඔබ වෙහෙසටපත් වෙනකන් පහර දෙන්න. සතුරා පාර දෙන්න ඔබ ආලේපෙට නෙවෙයි ආලේපෙට පාර දෙන්න බැරි නම් දැන් අමාරුයි. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? වෙහෙසටපත් වෙලා තියෙන්නේ අමාරු වෙලා ඉන්නේ දෙන්නම් ඒ වෙහෙසටම. දැන් ඒ ඉෂ්බිබෙනොබ්ට නිකන් සෙබලෙක් මැරුවොත් එහෙම. මේ මිතමු දැන් මම නිකන් ගන්නම් කවුරු හරි. ඔයාව ගන්නම්කෝ. දැන් ඉෂ්බිබෙනොබ් ඇවිල්ලා තරුෂියෝ මැරුවොත් එහෙම තරුෂි මැරුණා. මැරෙන්නේ නැහැ මම නිකන් කිව්වේ. හරි වුණා කියමුකෝ. එයා මොකද්ද එතකොට? හරි ඉතින් මැරුණා නේ අපෝ. දැන් පොඩ්ඩක් හරි මාව මැරුවොත් මොකද වෙන්නේ? මුළු සභාවටම බලපානවා නේද? දැන් මේ නිකන් ඒක මම සංසන්දනය කරන මට මේක මොකද්ද මේ අර්ථය දෙන්න යන්නේ? යක්ෂයා ඉෂ්බිබෙනොබ් පාවිච්චි කරේ එක සෙබලෙක් දෙන්නෙක් මරන්න නෙවෙයි. එක සෙබලෙක් දෙන්නෙක් මරුත් ඒ ආයෙ සේනාව ඉන්නවා. හැබැයි මූලික පුරකට ගැහුවොත් දාවිත්ට ගැහුවොත් මොකද වෙන්නේ? මුළු ඊශ්‍රායල් පාලන පද්ධතියම කඩාගෙන යනවා. සමහරවිට ඔබ නායකයෙක් හැටියට වැඩ කරද්දී ඔබ වේසටපත් වෙලා ඇති. හැබැයි ඔබට ගැහුවොත් එහෙම ඔබගේ සෛලයටම කඩාන් වැටෙනවා. සමහරවිට මට ගැහුවොත් එහෙම මුළු චර්ච් එකටම කඩාන් වැටෙන්න ගහනවා. ඒ නිසා ඔබගේ වේස යක්ෂයාට පාවිච්චි කරන්න ඉඩ දෙන්න එපා. යෝධයන් විලස ඇවිල්ලා ඔබගේ දැන් දන්නවා ඔබගේ ආලේපය ගන්න බෑ. ඔබගේ තලන්තය ගන්න බෑ. හැබැයි ඔබගේ වෙහෙසට පාර දෙනවා. දැන් අර වෙලා තියෙන ඉස්කෝලේ කට්ටියට මම නිකම්ම කියන්න. ඇයි? එන්න බෑ ප්‍රැක්ටිස් එකට. යක්ෂයා ගහලා තියෙන එතනට. එක්කෙනයි නමස්කාර කණ්ඩායම ඉන්නේ. ඇයි? ඒගොල්ලෝගේ ආලේපය මේ හැකියාවන් දෙවියන් වහන්සේ දීලා තියෙනවා. දැන් යක්ෂයා මොකක් හරි සිද්ධියකින් ඒගොල්ලෝ හිර කරලා තියෙනවා. ඔයාට සිකුරාදා වැඩට එනවා. නැත්නම් මෙතන නමස්කාර කරලා මෙහෙම කරලා අතිෂ්ඨන වැඩක් කරයි. මොකක් හරි ඕකකින් පුතාට සිකුරාදා වෙනවා මෙහා මොනවාරි ගේමක් ගාලා මෙතනට ඇවිල්ලා ගහනවා. ඇයි? දැන් ඔබ හොඳට මතක තියාගන්න. යක්ෂයා දැන් එදා ඒක තමයි කරේ. මරන්න සිටුවේ. දාවිත් මරන්න සිටුවේ. වෙහෙසටපත් වෙලා. එහෙනම් ඔබ වෙහෙසටපත් වෙන මොහොතේදී ස්වාමීන් වහන්සේට තව ලං වෙන්න. සමහරට ඒ වෙහෙස තමයි සමහරලාට ඔබගේ ආලේපය නැති කරන්න යක්ෂයා පාවිච්චි කරන්න වෙනදී. බලන්න පියාට පවුලේ පියාට ගැහුවොත් මොකද වෙන්නේ? පවුල කඩන් වැටෙන්නේ නැද්ද? ප්‍රධාන පුරුකට ගැහුවොත් වෙනවා. එතකොට දැන් මවට ගැහුවොත් එimhe දරුවන්ට බලපාන්නේ නැද්ද? ඒ කියන්නේ මට ගැහුවොත් එimhe මොකද බලපාන්නේ නැද්ද? නායකයාට ශෛල නායකයන්ට ගැහුවොත් එimhe ශෛල තියන්නේ මම දන්නවා. එතකොට ඔබ ඒ කියන්නේ දැන් ඒ කියන්නේ අපි මම හොඳට බලලා තිනවා ඔබට යාඥාව කරගන්න බැරි වෙන්න තරම් ඔබව අවිවේකී කරනවා. දෙවියන් වහන්සේගේට ලං වෙන්න බැරි වෙන්න යක්ෂයා කරන්නේ ඒ වෙහෙසම. දැන් බලන්න අත්තර මොරුගෙන මට මේ සතිය හරි අමාරුයි. මට මුකුත් කරගන්න බෑ. මට හොය ඉන්න හිතෙනවා. දැන් ඊයේත් මොකද සිස්ටර් කවුද ශලෝමි අරගෙන ගන්නකො මට ෆෝන් එකත් උස ගන්න බැරි වුණා. සිස්ටර් තමයි දේශනා කරේ ශෛලේ. ඒ තරම්ම මහන්සි. මම දන්නවා මේ යක්ෂයා කොහොම හරි දැන් මේ මොකද්ද කරන්න යන්නේ? මගේ වේසම පාවිච්චි කළා මට මේ දේවල් ස්වාමීන් වහන්සේගේ දේවල් කරගන්න බැරි වෙන්න කඩ. දැන් මම මේ ඔක්කොම කියන්නේ ඔබ නායකයින්ද මේ ඉෂ්බිබෙනොත්ගේ චරිතය මෙම කරපු දේවල් ගද්දි මේව ඔබට මතක් වෙන්න ඕනේ. හැබැයි ඒ මතක් වෙද්දී ඔබ මොකද කරන්න ඕනේ? ඒ සටන ජය ගන්න ඔබ දෙවියන් වහන්සේට ලං වෙන්න ඕනේ. ආමෙන්. නැත්තම් ඒ කියන්නේ දැන් බලන්න දැන් සතුරාගේ සැලැස්ම මොකද්ද? යක්ෂයාගේ සැලැස්ම මොකද්ද? ඉෂ්බිබෙනොත් පාවිච්චි කරලා දාවිත් මරන්න. හැබැයි ඒ බෙහෙතුන දාවිත් මරන්න. හැබැයි ස්වාමීන් වහන්සේ මොකද්ද සැලැස්ම?
අභිෂේක සූදානම් කරලා ඉවරයි. ඔබ සමහරලාට කඩාගෙන වැටෙන මොහොතක සමහරට ඔබට කර කියා ගන්න බැරි වෙන මොහොතක දෙවියන් වහන්සේ ඔබ වෙනුවෙන් අභිෂේකලා ලෑස්ති කරලා තියෙනවා. මොකද උන්වහන්සේ දන්නවා මේ ඔහුගේ හෝ ඇයගේ වෙහෙස. හැබැයි උන්වහන්සේගේ රාජ්‍යයට ඒ දරුවන්ව ඇතුළත් කරගන්න යක්ෂයා ගන්න උපක්‍රම වලට අභිෂේකලා ස්වාමීන් වහන්සේ දහස් ගණන් එළියට දාන්න යනවා. ඒ නිසා ඔබ කවදාකවත් කඩන් වැටෙන්න එපා. සමහරට ඔබගේ ක්‍රියාව ඔබ දැන් ඔබගේ ටික කාලයක් බලන්න ඔබ එහෙම එන්න වැරුයි මාස 3ක් ඇද්දි ඔබගේ ආලේපේ චුට්ට ඔබ නැති කරගන්න යනවා. ඒක තමයි වෙන්නේ. හැබැයි දෙවියන් වහන්සේ හැබැයි ඔවුන්ගේ හදවත ස්වාමින් වහන්සේ දකින නිසා එදා දාවිද්ගේ හදවත දැක්ක නිසා දාවිද්ව මරන්න ඉඩ දුන්නේ නැහැ ඉෂ්බිබෙනට. අභිෂේකය ඇවිල්ලා ඒ වෙනුවෙන් සටන් කරා. ආමෙන්. අපි වෙනුවෙන් දෙවියන් වහන්සේ දූතයන් ලවා අභිෂේක ලවා දාලා හරි උන්වහන්සේ අපව ආරක්ෂා කරනවා. ඒක තමයි ඔබ අදත් මෙතන සිටගෙන ඉන්නේ. රැකියාවක් නැහැ මාස 5ක් 6ක් තාම හිටගෙන ඉන්නවා. අභිෂේකලා ඒ වෙනුවෙන් සිටන් ඉන්නවා. මේ හැම කෙනෙම මම දන්නවා යන්නේ අභියෝගයන් තුල කියලා. හැබැයි දෙවියන් වහන්සේ ස්වාමීන් වහන්සේගෙන් දුරස් නොවෙන්න දෙවියන් වහන්සේ ඔබට මට ස්වාමීන් වහන්සේගේ ඒ කාලය තුල උන්වහන්සේ අපව ආරක්ෂා කරන්න වැඩි පිළිවෙල සකස් කරලා තියෙනවා. ආමෙන්. ඒක නිසා කිසිම කෙනෙක් අධෛර්යමත් වෙන්න එපා මගේ සෙනෙහවන්ත. මොකද ඒක නිසා ඔබ හොඳට කල්පනා කරන්න. දැන් තව දෙයක් මට මේකෙන් දැනුණා. දැන් දාවිද්ගේ පර්ණාලේපෙන් වැඩේ කරන්න පුළුවන් වුණාද? බැරි වුණානේ. ඒ නිසා දෙවියන් වහන්සේ ඔබට අභිෂේක කෙනෙක් දෙද්දි ඔබගේ නෑ ඕන්නේ මට පුළුවන් මගේ වැඩේ කරන්න. නෑ ඕන්නේ මම ගෝලියත්ව මැරුවා මම බලා ගන්නවා. මේ ආගේ කාරණා අපි මේ ඔයා යන්න මම මගේ වැඩේ කොහොම හරි කරගන්නවා. ඔබ එහෙම කියන්න යනවාද? කවදාක්වත් ඒ කියන්නේ ඔබ කියන්න යන්න එපා. ඒ වගේම තමයි මේ අභිෂේක ගැන මම කියන්න ඕනේ. දැන් මම මෙතන හොඳට දේශනා කරනවා ඔක්කොම කරනවා. එහෙම දේශනා කරගෙන ඉඳලා මට පොඩ මාර අමාරුයි. ඔක්කොම දැන් මම හොඳට වේසටපත් වෙලා තියෙනවා. දෙවියන් වහන්සේ මට අභිෂේක කෙනෙක් දෙනවා. හැබැයි දෙන්නේ ඔබට යහපත් අභිෂේක කෙනෙක්. මහලුකට පාස්ටර් දේශනා කළ ඔක්කොම වැඩ ආරාගේ දෙලා දැන් බලන්න වැටිලා. දැන් මම දැන් ෂෙම්ට දෙනවා මම උදාහරණ දේශනා කරන මම නම් එන්නේ නැහැ. මහලුකට එන්න වැඩ දාගෙන හැඩ දාගෙන කතා කරනවා. ඇයි මං යන්නේ? මගේ ඉස්බිබින මර නෙවෙයිනේ ගහන්න ආවේ. දාවිත්ටනේ ගාන එයාගේ වැඩේ එයා බලාගන්නේ කියලා එහෙම විවේචනය කරාද? මං අහන්සියෙන් ඉද්දි හිමිට වීඩියෝ කරලා පටිගත කරලා දැම්මද YouTube එකට? FB එකට? අවිෂය නෑ දැම්මද? එහෙම කරගෙන මොකක් හරි කරන විදියක් බලලා. ඒ කියන්නේ දාවිද්ගේ දුර්වලතාව දැකලා නිකන් කතා පෙතරෙව්වද අභිෂය? මාළුකුට රජා වගේ හිටියා සේනාවක් හිටියා ඔක්කොම හිටියා මට මම මොකටද මරන්නේ? දැන් නිකන් හරි chance එක දාවිද් මැරුණා නම් ඔතන කාට හරි එක්කින රජකම යනවා. මේ මොද්දි හයිතොපෙල් මේ අබ්සලෝම මරලා ඉවරයි දාවිද්ගේ පුතාව. හරිද? එතකොට ඒ රජකම යන්නේ නැහැ. එතකොට දැන් මොකද මට ගීත මට දේශනාවට එන්නේ නැහැ මේ ඕකෙන් මේකෙන්. දැන් මම ඔය කියන්නේ නැහැ ලෝකේ කාරණා කිව්වොත් මට වගේ දේශනා මෙයා කියන දාන්න එපා FB එකට. මේක එක දේවල් කියාගිලු. ඔව් අන්න මම කියන්න කියලා කිව්වේ නැහැ. ඔවා ඇත්ත කතා මොකද දන්න එහෙම කියන්නේ නැතුව ඕගොල්ලන්ට මේවා මං දවසක දේශනාවක් කරන්නද ඕගොල්ලන්ට ගෙදර යන්න. ඒ කියන්නේ මම ඒ තරම ස්පිරිචුවල් විදිහට කතා කරන්නද? මට පුළුවන් මාර ආත්මික මෙච්චර උඩකින් කතා කරන්න. දවසක මම කතා කරලා පෙන්නන්න. නෑ එහෙම කතා කරලා වැඩිකම තමයි ඔබ තාමත් අවුරුදු 15ක් ගිහලා හැදිලා නැත්තේ. හරිම ස්පිරිචුවල් වැඩි. හැබැයි ස්පිරිචුවල් වැඩිකමට ඒකම තමයි කරන්නේ. කෙනෙක් මට දවසක් කිව්වා පාස කෑ ගාලා කතා කියවලා කියලා හිඳනකම්ම කතා කරනවලු. මේ බෞද්ධ පරිසරයේ ඉන්න එක්කෙනෙක්. හරිද? නමුත් එළියට ගිය ගමන් කොණ්ඩ පටලවාගෙන ඒව කරගෙන මේව කරගෙන ඔක්කොම කරගෙන මොකටද මෙච්චරලා කට රිද්දගෙන දේශනා කරන්න කියලා. ඇත්ත කතන්දරයක් ඈ. ඒ කියන්නේ උඩ පනිනවලු නටනවලු ගහනවලු කටේ පොළවල් වේරිලාලු. නමුත් මෙතන ඉඳන් හලෙලූයා කියලා මොකද්ද වෙන්නේ එළියට ගියාන් පස්සේ පරණ සිද්ධියමලු. මේ බෞද්ධ පරිසරයෙන් එක කෝ සුභාරංචි අපේ එතකොට. ඒක ඇත්ත ලැජ්ජ කතාව. මර ලැජ්ජ තුනයි ඒක අහද්දි. ඇත්තටම ලැජ්ජ තුන මොකද සිද්ධිය? මම කල්පනා මම උඩ පයින්නවා වැඩිද දන්නේ නැහැ. ඒකින්ද උඩුන පයින්නවා වැඩි කමට තේරෙන්නේ නැද දන්නේ නැහැ කියලා. ඇත්තටම මට සමහර ඇත්තම ලැජ්ජයි. මොකද මම දකින්නවනේ එළියේ ඉඳන් මොකද වෙන්නේ? මෙතන නෝ ගියත් පාරට පැන්න ගම වැඩේ පටන් ගන්නවා. ඔක්කොම ටික T56 අත් බෝම්බ
එහෙම තමයි යන්නේ. පටන් පුටන් ඩෝන් පටන් එළියේ නම් ගියොත් එම් අපිට ගල්ෆ් මේ යුද්ධය බලන්න ඕනේ නැහැ. ඒක හොඳයි. ඉරාන මේ ඉරාන මේ මොනවද යුද්ධයද? මේ ඊශ්‍රායල් යුද්ධය බලන්න පුළුවන් මෙතන ඉඳන්. ඩෝන් පටන් ගාලා වදින්නේ. එතන ඇයි? එතකොට අපි මේ කරන දේ මොකක්ද කියලා මම සමහරට කල්පනා කරනවා. කෝ ප්‍රතිඵල? කෝ ඵල? ඵල නැහැනේ. ඒක ලොකු ප්‍රශ්නයක් මෙතන. ඉතින් මම කල්පනා කරන ස්වාමීනි මට උපකාර කරන්න මට මීට වඩා සංයමයෙන් කතා කරන්න කියලා. කියන්නේ දැන් එතකොට මම කිව්වේ කොහෙද? අබිෂයි ආවේ දාවිද්ට කතා හදන්න නෙවෙයි. දාවිද්ගේ ජීවිතයට එරෙහි වෙච්ච යෝධයා මුළු ජාතියටම එරෙහි වෙච්ච යෝධයෙක් හැටියට අබිෂයි දැක්කේ. ඒ කියන්නේ දාවිද්ට එරෙහි වුණා කියන්නේ ඉස්බිබෙනොත් මුළු ජාතියටම එතන විරෝධයක් පළ වෙනවා. දාවිද්ව මැරුණොත් මොකද වෙන්නේ? මුළු ඊශ්‍රායලටම ජාතියටම බලපාන ඉඳා ඔහුට දාවිද්ගේ ප්‍රශ්නය ඔහුට ප්‍රශ්නයක්. අද ඔයාට අර සහෝදරියගේ ප්‍රශ්නයක්ද කින්දේ හිතලා බලන්න. සමහරලාට සහෝදරයාගේ සහෝදරියපණ එයා බලාගෙන එයාගේ වැඩේ. මම මගේ වැඩේ කරගෙන යන්න. ඒ ගහිලා ගියත් කමක් නැහැ ප්‍රශ්නයක් නැහැ. අපි එහෙම තමයි ගොඩක් කරන්නේ. ඔබ හොඳ අභිෂයි කෙනෙක් ඔබේ සභාවේ සහෝදරයාට සහෝදරියට වෙනවද කියන දේ ඔබ කල්පනා කරන්න. එදා අභිෂයිට වුණේ ඉස්බිබෙනොත් මුළු ඊශ්‍රායල් ජාතියටම විරෝධයක් හැටියට දකින යෝධයෙක් හැටියට. ඒ නිසා ඔහුට ඉස්බිබෙනොත් ඔහුගේ ප්‍රශ්නයක්. අද අපි තම සහෝදරයාගේ හෝ සහෝදරියගේ ප්‍රශ්න අපේ වගේ ගත්තොත් එම මේ සභාව මාර ලස්සන වෙන්න යනවා. ආමෙන්. ඒ කියන්නේ ඒ වගේම ඔබත් කියන්නේ දාවිද්ට අභිෂයි ආශිර්වාදයක් වුණා වගේම ඔබගේ අභිෂයිව හොයාගන්න. ඔබ වැටෙන වෙලාවට ඔබගේ ළඟින් ඉන්න හොඳ පුද්ගලයෙක් තෝරගන්න. ඔබ බලන්න ඔබ මේ යාඥා කරන්නේ කවුද? ඔබගේ දුර්වලකම ආව තව තැනක ගිහිල්ලා මෙහෙම කියන කෙනෙක්ද? මේ කෙනෙක්ද? ඔබගේ ඒ කියන්නේ ඔබගේ පව් ටික තව කෙනෙක් කතා කරලා ඔබව නැති කරනවාද කියන දේ ඔබ හොයන්න. හරි අභිෂයි කෙනෙක් හොයාගන්න. ඒ වගේම ඔබ තව කෙනෙක්ට හොඳ අභිෂයි කෙනෙක් වෙන්න. ආමෙන්. ඒක මොකද දන්නා මේ කතාවේ ඇතුලේ ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා. ඒ නිසා ඔබ දන්නවද එක මම උමාශ ගන්නකෝ තරුණියක් නේ. මං එයාට කරන යම්කිසි ආකාරයකට විරුද්ධකමක් එයාට විතරක් නෙවෙයි මුළු තරුණ පරම්පරාවටම මම එරේ වැඩක් කරන්න යනවා. මං එයා වෙනුවෙන් දෙයක් කරොත් එයා වටන විදියට ඒක අනාගත පරම්පරාවටම මං නැති කිරීමක් කරන්න යනවා. මම එක නායකයෙක්ට ගැහුවොත් මුළු නායක සේනාවටම වදින්න පහරක් ගන්න. මොකද මම ඔයාලට මොකක් හරි කරොත් ඔයාගේ පැරදිලා සුරේෂ්ට බලපන්නද බලපනවා. මෙයාට කරා වගේ මටත් දවසේ පාස්ටර් දෙයි වැඩි. මම සයින නායකට මොන හරි දෙයක් කරොත් විරුද්ධව අනිත් සයින නායකත් හිතනවා පාස්ටර්ගේ කල්පනාව ඕක තමයි කියලා. මම සමහරට එක සහෝදරයෙක් හෝ සහෝදරියක් වෙන්න ගන්න තීරණය අනිකුත් පරම්පරාවටම බලපානවා. මම තරුණ පරම්පරාව ඔයා ගන්න තීරණයට මුළු තරුණයෝ දැන් ඉන්නේ 7 දෙනෙක් දැන් 8 දෙනෙක් ඔවුන්ටත් එක බලපානවා වගේම ඔබ කරන මේ ක්‍රියාව නිසා ලොකු බලපෑමක් ඇති වෙනවා මේ මුළුත් ඒ කණ්ඩායමටම. ඒ නිසා මෙතන ඔබ ඒ කියන්නේ හරි කල්පනාවෙන් මේක වැඩ කරන්න මට ගොඩක් දේවල් කියන්න තියෙනවා. දැන් මේ අභිෂයි මං කිව්වේ කවුද? දාවිද්ගේ සහෝදරියගේ පුතා. දැන් බයිබල් පද ගොඩක් ගන්න තියෙනවා. දැන් වෙලාව කීයද? මම ඉතින් වෙලාව කොහොමද බලනවානේ. එක අවස්ථාවකදී අභිෂයි දාවිද් සාමුවෙල්ගේ කඳවුරට යන්න හදද්දී අභිෂයි තමයි කිව්වේ යමු රජතුමා මම එන්නම් සාවුල්ගේ කඳුරට සටන් කරන්න. ඒ වගේම තමයි තව වෙලාවකදී ඔහු යටතේ 3න් 1ක සේනාවක් හිටියා කියලා කියන දාවිත් රජතුමාගේ. ඒ වගේම අර මතකද මම කිව්වා දාවිත් අර නෝන්ටි කරද්දී දාවිත් හැල්ලුවට පත් කරද්දී අභිෂයි ඇවිල්ලා කිව්වා මේ අර මල බල්ලව කියනවා. අර මල බල්ලව මරන්න මට දාවිත් රජතුමා අන දෙන්න. ළඟින් හිටියා. අද බලන්න ඒ වගේ ඔබගේ ප්‍රශ්නේ වේදනාවේ එවැනි අභිෂයිලා ඉන්නවද කියලා. ගොඩක් වෙලාවට බෝහයට දාවිත් එක්ක වේදිකාවේ ඉන්න කැමතියි. හැබැයි දාවිත් එක්ක සාවුගේ කඳවුරට යන්න ඕන්ට නැහැ. දාවිත් එක්ක සෙල්ෆි ගන්න පුළුවන්. හැබැයි දාවිත් හෙව්වොත් අපි යන්න කඳවුරට කියලා කවුරුත් එන්නේ නැහැ. එහෙම කට්ටිය ඉන්න. ඒ වගේ දැන් ජයග්‍රහණය ලබන දාවිත් එක්ක ෆොටෝ ගහනවා. හැබැයි ජයග්‍රහණය ලබන්න යන්න කවුද එන්නේ? යන්න එන්න කවුරුත් එන්නේ නැහැ. ඒ නිසා ඒ කියන්නේ අර
වේදිකාවේ ඉන්න කැමති දාවිත් සමග කඳුරුවට යන්නේ නැහැ. ජයග්‍රහණය විඳින්න කැමති ජයග්‍රහණය කරා යන සටනට එන්නේ නැහැ. ඒ කියන්නේ දාවිත් සමග එකට කෑම කන්න කැමති. හැබැයි කඩුව අරගෙන සටනට යන්න කවුරුත් කැමති නැහැ. අපිට ඕනේ ජයග්‍රහණයේදී ඉන්න අභිෂයිලා නෙවෙයි. කොයිලාද? අපේ අමාරුවේදී වේදනාවේදී කඩුව අරගෙන ඉස්සරහට එන අභිෂයිලා. ආමෙන්. දෙවියන් වහන්සේ එවැනි අභිෂයිලා ඔබට නියම කරලා තියෙමාරයි. මොකද ඔබ දාවිත් කෙනෙක් වගේ වැඩ කරද්දී ස්වාමීන් වහන්සේගේ රාජ්‍යයට ඔබ වේසටපත් වෙද්දී එවැනි අභිෂයිලා ඔබගේ ඉදිරියට ගන්නට යනවා. හලෙලූයා. ඒකින්ද මේක ඔබ දෙවියන් වහන්සේ තුල ගන්න ඕන තීරණයක්. බලන්න ඔබගේ ඒ වේසටපත් වීම තුල ස්වාමීන් වහන්සේ ඔබගේ ජීවිතයට කරන වික්‍රම දේවල් හාස්කම් ඔබ බලන්න. හැබැයි ඔබගේ හදවතින් ස්වාමීන් වහන්සේ මත ඔබ ඉන්න ඕනේ. දේවල් කරන්න ඕනේ. ඒක නිසා තම මම ටක් ගාලා අවසන් කරගෙන යන්නම්. අනිත් එක තමයි දැන් නායකයන්ට මම ඔබට දෙන උපදේශයක් තමයි මොකක්ද දන්නවද? මම ඒක වෙනම සටහන් කරගත්තා. උපකාර ලබා ගැනීම කියන්නේ නියම නායකත්වයක්. දාවිත් මේ වෙලාවේදී කිව්වද මේ අභිෂයිට ඔයා එන්න එපා මම බලාගන්න මම රජතුමා මම ගෝලියත්ව මැරුවා. ඒ නිසා ඔබ එන්න එපා කියලා දාවිත් කිව්වද? නැහැ. ඒ කියන්නේ ගෝලියත්ව මැරපු දාවිත් මේ මොහොතේ මොකද්ද කරන්නේ? අභිෂයිට ඉඩ දෙනවා මම කව ඉස්බිබෙනොත්ම මරන්න. එහෙනම් ඒ කියන්නේ අපි ගොඩක් වෙලාවට මම දකිනවා අපි අනිත් අය වෙනුවෙන් යාඥා කරනවා. මම වැඩි කියන්න ගමන්නේ සිස්ටර් බ්‍රදර් මම වෙනුවෙන් යාඥා කරනවා. අපි කියන්නේ. අපි උපකාර කරනවා. මම උපකාර ලබා ගන්න කැමති නැහැ. මොකද දන්නවද? මම යාඥා කරලා මට ලෙඩක් ඇදුනොත් මම කාට හරි කිව්වොත් දෙන්න මමනේ ලැජ්ජාවටපත් වෙන්නේ. ඒකින්ද මං හිමීට කරගන්න මම විවෘත වෙලා මම යාඥාවක් කරගන්න කැමති නැහැ සිස්ටර් බ්‍රදර් බෙනට් මට යාඥා කරන්න ඕන කියලා. හැබැයි මම කියලා තියෙනවා යාඥා කරන්න කියලා මං වෙන්නේ. ඇයි ඒ? මම දන්නවා මේක මට කරගන්න සමහර දේවල් බෑ. ස්වාමීන් වහන්සේ ඒ වෙලාවදී කරනවා නියම නායකත්වය කියන්නේ වැඩ කිරීම පමණක් නෙවෙයි මට පුළුවන් වෙන්න ඕනේ තව කෙනෙක්ගේ උපකාරයක් ගන්න. දෙවියන් වහන්සේ මෙතන පෙන්නනවා දෙවියන් වහන්සේට පුළුවන් වුණා දාවිත්ට ශක්තිය දීලා ගෝලියත් මැරුවාගේ ඉස්බිබිනුප මරන්න. නෑ බලාගෙන හිටියා. අභිෂේකනවා. හැබැයි දාවිත් පන්නලේ ලැබුවද? නෑ කවදාකවත් පන්නලෙයි නෑ. නියම නායකත්වය කියන්නේ මොකක්ද දන්නවද? මට දැන් උපකාර අවශ්‍යයි ශවින්. මට උදව් කරන්න. නියම නායකත්වය. ඔබ ඉගෙන ගන්න ඕනේ උපකාර ඕන වෙලාවට හැබැයි හරි පුද්ගලයන්ගේ උපකාර ගන්න. ආමෙන්. ඒ වගේම තමයි නියම නායකත්වය කියන්නේ මොකද්ද? මට පුළුවන් වෙන්න ඕනේ සිස්ටර් බ්‍රදර්. ඇවිල්ලා මෙතන දේශනා කරන්න. වගකීම දෙන්න පුළුවන් වෙන්න ඕනේ. ආමෙන්. ඒක මට සතිය තනියම දැන් මට පුළුවන් ද මේ තනියම සටන් කරන්න මෙයා සභාව අරන් යන්න ඕගොල්ලෝ නැතුව බෑ. ඒ නිසා ඔබ එහෙම කරන්නේ නැත්නම් ඔබ උඩඟුවෙක්. උඩඟු කමේ ආත්මයට ඔබට යටත් වෙන්න බෑ. සිස්ටර් බ්‍රදර් මං වෙනුවෙන් යාඥා කරන්න. මං වෙනුවෙන් මෙන්න මෙහෙම කරන්න. මට මේලාද උපකාර ඕනේ. මම මානසික වැඩලා තියෙන්නේ. දැන් කාමාරගෙන එහෙම තමයි කියන්නේ. එපා කියන්න. මොකද අන්තිමට ඔයා අනිත් දවසේ දේශනා කරද්දී ඔයාගේ දේශනා අහන එකක් නැහැ. මොකද කිව්වට ඔයා වැඩ පෙන්නන්නේ නැහනේ. ඔයා අනින් ගැනට උක දෙවියන් වහන්සේපත් එක්ක නැහනේ. ඒක මාර කරත්තක්. අපි මිනිස්සුයෝ. අපි මේ දෙවියන් වහන්සේ අපිව පත් කරපු නියෝජිතයෝ. මම ගොඩක් දැකලා තියෙනවා දාසයෝ කණිත් කට්ටි කියලා ලව් යාඥා කරගන්නේ නැහැ. ඒක වැරදි. එදා මේ මහා යෝධ රජා අභිෂය ඉදිරියේ යටත් වෙලා බලාගෙන ඉන්නවා. මෙන්න මෙවැනි ආකල්ප හදා ගන්න ඕනේ. මොකද නැත්තම් ඒ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේ මොකද්ද? අලුත් ගිවිසුම ඇතුළේදී. ක්‍රිස්තුස් වහන්සේ ශරීරය අපි හැමෝගෙම එකම අවයව. දැන් මට කට තිබ්බා කියලා අත ඕනේ නැද්ද? මට කන තිබ්බා කියලා ඇස් දෙක ඕනේ නැද්ද? ප්‍රයෝජන මට අත් දෙක තිබ්බා කකුල ඕනේ නැද්ද? ශරීරය කියන අවයවයට ක්‍රිස්තුස් වහන්සේ කියන ශරීරයට අපි මේ අවයවයෝ නම් එකිනෙකාට බද්ධ වෙච්ච මේ ශරීරයේ උපකාර තියෙනවා. දැන් මට මෙහෙම මේ කියලා කොහේ හරි ගිහලා කොහෙද කියලා වදිනේ ඇස් දෙක නැතුනොත් එහෙම. අතේ කන්න පුළුවන් වෙයි මම ඒ එනකොට වෙන දෙයක් අරගෙන කයි. අතන තියෙන්නේ නෑ අතින් කන්න නම් ඈ හොඳට පේන්න ඕනේ. හරිනේ? නැත්නම් මම වෙන ජරාවක් ගිහලා කයි. අත් දෙක නැතුනොත් එහෙම මොකද කන්නේ? ඇස් දෙක වල ලෙව කන්න තමයි වෙන්නේ. හැම අවයවයකටම එකිනෙකාගේ උපකාර තියෙනවා. ඒක ඔබට කියන්න බෑ මේ මට එපා උපකාර එපා. මම 16 මමයි මෙහෙම කරන්නේ මම දාවිත්. අන්න එවැනි උඩඟුකමේ ආත්ම ඔබ නැති කරගන්න. එදා දාවිත් එක කරේ නෑ. නායකයන්ට දෙන උපදෙස් මම ඔබට දෙන්නේ මොකද දන්නද? ඔබ හිතන මම තමයි වැට්ටා. මම
මම තමයි මම යාඥා කරගෙන මම කරගන්න. මම හොම්බෙන් ගියත් කමන්නේ කාටවත් කියන්නේ නැහැ. මොකද නැත්නම් මට මගේ ඉන්නකම් මෙතන ෂේප් එකේ තත්ත්වෙ මන් තියාගන්න ඕනේ. අන්න ඒක තමයි ඔබයි මමයි. හැබැයි දාවිත් ඔබයි මමයි නෙවෙයි. ඒක තමයි හෘදයට සම්බන්ධ පුද්ගලයා බවට දාවිත්පත් උනේ. ආමෙන්. එන්නේ එවැනි ආකල්ප ඔබ තරගන්න. කියන්නේ ඔබ මෙවැනි ආකල්ප ඇති කරන නොකරගත්තොත් එම ස්වාමීන් වහන්සේ ඉදිරියේ ඔබට ගමනක් යන්න බෑ. හම්බෝ ගොඩයි. අනිත් එක තමයි තව දෙයක් උන්වහන්සේ අපිට පෙන්නනවා. සමහර සටන් ඔබට තනිව ජය ගන්න බෑ. මේ සටනට මගේ සටනට ඔබ එකතු වෙන්න. ආමෙන්. ඒ කියන්නේ එදා මේ සටන දාවිත් තනියම කරන්න ගියා නම් ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒ කියන්නේ සමහර සටන් දෙවියන් වහන්සේ ඔබ තනියම සටන් කරලා නැද්ද? සටන් කරලා තියෙනවා දිනලක් තියෙනවා මම දන්නවා. හැබැයි සමහර සටන් මටත් තේරෙනවා මතක නේද මම එක්සෑම් එකක් කරගන්න බැරුව මම උදෑසන යාඥාවෙන් මම වෙනුවෙන් යාඥා කරන්න ඉල්ලුවා. පාස්ටර් මැනිකුත් මම වෙනුවෙන් යාඥා කරා. හැබැයි ඒ අගෝස්තු වලම මම එක්සෑම් එකෙන් දින්නගෙන මම පාස් වුණා. මම දන්නා ඒ සටන මට තනියම කරන්න බැරි වුණා. මම කිව්වා එක ලකුණක් හරි මිස් වෙලා ෆේල් වුණා කිව්වොත් මම ලැජ්ජයිනේ පාස්ටර්නේ. ඒක නිසා මම කියන්නේ නැහැ කියලා මම කටවහන් හිටියේ නෑ මම කිව්වා. අපි නිහතමානී වෙලා අපි ස්වාමීන් වහන්සේ ඉදිරියේ තමගේ ආත්මය වැගිරුවා නම් ස්වාමීන් වහන්සේට උපකාරය වෙනවා. ආමෙන්. ඒ තරම් ඔබ හොඳට තේරුම් ගන්න. ඒ කියන්නේ මතකද නික්මයාම 17 දී රෙෆිඩිම් මේ සටන? අමලෙක්තුරුන් සමග කොහොමද සටන් කරේ? යොෂුවා කඩුවෙන් සටන් කරද්දී උඩ ඉඳන් මෝසෙස් යාඥාවෙන් ඉන්නවා. ආමෙන්. ආරොන් මොකද්ද දෙන්නේ? සහාය දෙනවා. හූර් මොකද්ද? විශ්වාසයෙන් ළඟින් ඉන්නවා. කඩුව යාඥාව විශ්වාසය සහයෝගය එකට එකතු වෙලා මොකද කරේ? එක සටනක් දින්නා. තනියමද සටන දින්නේ? නෑ. යෝෂුවා තනියම කඩුවෙන් ගහලා ගැව්වද අලෙක්වරුන්ට රෙෆිඩිම් එකේදී? නෑ. උඩ 3 දෙනෙක් ඉන්නවා. ඔවුන්ගේ සහයෝගය තිබ්බා. මෝසෙස් ආරොන් හූර් යට කඩුව උඩ යාඥාව සහයෝගය විශ්වාසවන්තභාවය උඩ තිබ්බා. හලෙලූයා. ඒ නිසා සමහර සටන් ඔබට තනිව ජය ගන්න බැරි වෙලාවෙදී ඔබට සහෝදරයාගේ සහෝදරියගේ අනිවාර්ය උපකාරය ඕන වෙනවා. ආමෙන්. හලෙලූයා. ඒක නිසා මේ ජීවිතේ සමහර දේවල් ස්වාමීන් වහන්සේ ඔබට දීලා තියෙන්නේ සමහර දේවල් තනියම දිනන්න. බෑ සමහර දේවල් සාමූහිකව ජයග්‍රහණය කරා යන්න. හලෙලූයා. ඒ දේවල් කරගෙන යද්දී ස්වාමීන් වහන්සේ මාර වික්‍රමයක් මෙතන කරනවා. ඒක නිසා අභිෂේක් තව දෙයක් ඔබ උදව් කරන්න කෙනෙක්ට ගිහිල්ලා. අභිෂේක් උදව් කරා ගිහිල්ලා උදව් කරලා හිමීට බලන් හිටියද ළඟට වෙලා ඊළඟ ජයග්‍රහණය මන්නේ උදව් කරේ මමනේ ඉස්බිබෙන් මැරුවේ එන රජකම මට කියලා යම් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්න දාවිත්ට උදව් කරේ නෑ. ඔබ නායකයට ඔබ උදව් කරලා කවදාකවත් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැතුව ඔබ උදව් කරන්න ඕනේ මිනිස්සුන්ට. ඉගෙන තමා මම දැන් දාවිත් වඩා මම ලොකුයි. ඉස්බිබෙන් මම ගෝලියත්තු මැරුව දාවිත් වඩා මම ඉහළයි. මොකද ගෝලියත්තු මරුවා. හැබැයි නම් මෙයා ඊට වඩා ලොකු ඇති. මොකද දාවිත් වේසයි දාවිත් ගහ ගන්න බැරි වුණානේ. මමනේ ඉස්බිබෙන් මැරුවේ. මම දැන් ඊට පස්සේ යන්නේ කවුද දාවිත් ඉස්සරහට. එහෙම තමයි. නෑ ඇත්තටම මම දැකලා තියෙන සමහර කට්ටිය ඉස්සර මේ කියන්නේ වඩක් යාඥාවක් කරා මෙහෙම කරා ලෙඩෙක් සූද වුණා මේ යක්ෂයෙක් දිව්වා ඊට පස්සේ එයා තරම් වැඩියක් නෑ යා ජස්ට් ඔන්න ඔහම තමයි මේ වගේ මිනිස්සු ඕන තරම් දැකලා තියෙනවා ස්ටයිල් එකෙන් වැඩ දානවා කියන්නේ මහා ලොකු දෙයක් වෙලානේ චුට්ටක් මේ යකෙක් දිව්වා සමහරට එයාගේ බයට යකා තමයි දිව්වේ එයාගේ කරට යකා දුවලා ඉවරයි හරිද ඇත්තටම ආත්මේ තියෙනවා ඒ බයට ඒ తాවකාලිකව පැන යාමක් යක්ෂයා හැබැයි එයා හිතනවා මට ආලේපිය තිබ්බා අභිෂය එහෙම කරේ නෑ ඔබ මිනිස්සු ඉදිරියට උදව් කරලා ඔබගේ නිහතමානීකම තව වැඩි කරගන්න ඔබ නිහතමානීකම වැඩි කරගන්න මොකද ඒ කියන්නේ කෙනෙක්ගේ දුර්වලතාවය ගැන බලලා ඔබ ඒ වෙනුවෙන් උදව් කරලා ඒ දුර්වලතාවය පාවිච්චි කරලා ඔබ යමක් කරන්න එපා ඒ ජීවිතේට. එහෙම කරොත් එහෙම ඔබ නියම අභිෂය කෙනෙක් නෙවෙයි. මොකද ඔබ නායකයෙක් හැටියට මම ඔබට කියන්නේ. ඔබ නායකයෙක් හැටියට කියන්නේ මොකද මේ කියන්නේ මට එනවා කියන්න හොඳ ඒවා. කියන්නේ මට සමහරට මගේ නම මම ප්‍රසිද්ධ වෙන්න වැඩ කරන්නේ නැහැ. ඒ කියන්නේ හැබැයි මම පහන නිවෙන්න දෙන්නේ යන්නේ නැහැ. ආමෙන්. ඒ මට තරුතුරක් ඕනේ නැහැ. හැබැයි මම ඊශ්‍රායලි පහන නිවෙන්න යන දෙන්නේ නැහැ. අන්න එවැනි ආකල්ප ඕනේ. කියන්නේ මට අල්පොලසන් එපා. හැබැයි මම මේ පවුල විනාශ වෙන්න යන්න දෙන්නේ නැහැ. ආමෙන්. මට ගෞරවයක් නොලැබුණත් දෙවියන් වහන්සේ ඉදිරියේ මම මේ උපකාරය කරනවා. මොකද අපට ආශිර්වාද දෙන්නේ කවුද? දෙවියන් වහන්සේ. ඕගොල්ලෝ නෙවෙයි මට ආශිර්වාද දෙන්නේ. ඕගොල්ලෝ මම ශක්තිමත් කරනවා. ඒ නිසා පහන නිවෙන්න නොදී තිරිය පිටුපසින් ඉඳන් වැඩ කරන ඕන තරම් සෙනග ඉන්නවා.
මෙතන නොවුනට. ඒක නිසා නියම අභිෂය කෙනෙක් වෙන්න ඔබ. නියම ඒක තමයි ඔබ හොයන්න ඔබගේ නියම අභිෂය කවුද කියන දේ. ඔබ ළඟින් ඉන්න අභිෂයල සමාඩ ගන්න දන්නේ. ඒ නිසා මම ඔබට අවසන් කරන්න. ඔබ දෙවියන් වහන්සේ තුල අපිට තවත් යුද්ධයක් තියෙනවා කියන දේ ඔබ මතක් කරන්න එපා. ඒ කියන්නේ ස්වාමින් වහන්සේ අද දවසේ ඔබට දෙයක් කියනවා. ඔබගේ මේ යුද්ධයේදී ස්වාමින් වහන්සේගේ මේ යුද්ධය කරන මොහොතේදී දාවිත් එක දෙයක් කරා. අපි ඒක බයිබලයේ අපි බලමු මොකද කියලා. ඒ කියන්නේ සාර්ථක නායකෙක් හැටියට ਉਹ මොකද්ද කරේ? සුදුසු අයට වගකීම් බාර දුන්නා. ඊළඟ පරම්පරාව සූදානම් කරා. ඔන්න බලන්න නියම කාරණාවක් අන්තිමට ඔබ කියවලා අපි අවසන් කරමු. ඒ 4 දෙනා ගාත්හීදී යෝධයා නිසා උපන්නෝය. ඒ 4 දෙනා කියන්නේ කවුද? මට හෙන්නේ. යෝධයෝ 4 දෙනා. ඔව්හු දාවිත් අතින්ද ඔහුගේ සේවකයන් අතින්ද පෙරදී වැටුණෝය. දැන් මෙතන පුදුම දෙයක් වෙනවා. මොකද්ද මේ පුදුම දේ? මට මේ වචනේ තුල මොකද්ද තේරෙන්නේ? ඔව් ඒක හරි. මේ යෝධ ඒ ගෝලියත්ගේ ඒ රාෆා පනම ගෝලියත්ගේ දරුවෝ නෙමෙයි. ගෝලියත්ගේ සහෝදරයා තමයි ලහිම් කියන කෙනා. දැන් යෝධයාගේ පරම්පරාවෙන් 4 දෙනා මැරුණා. අන්තිමේ බලන්න ඔව්හු දාවිත් අතින්ද ඔහුගේ සේවකයන් අතින්ද පෙරදී වැටුණා. දාවිත්ගේ නම සඳහන් වෙනවා. නමුත් මැරුවේ කවුද? සේවකයෝ. බලන්න යෝධයන් 4 දෙනා මැරුවේ කවුද? අබිෂයි, සිබ්බෙකේ, ඊට පස්සේ මේ මොකද්ද? එල්නානන්, යෝනාතන්. හැබැයි දාවිත්ගේ නම සටහන් කරලා තියෙනවා. දාවිදුත් එකතු වෙලා මැරුවා. ඇයි? ඒ කියන්නේ සාර්ථක නායකෙක් තමන් පමණක් යෝධයෝ මරන්නේ නැහැ. යෝධයෝ මරණ නායකයන් බිහි කරනවා. ආමෙන්. දාවිද් මෙච්චර කාලයක් ගෝලියත්ව මරලා නිකන් හිටියේ නෑ. යෝධයන්ව මරන්න පුළුවන් නායකයෝ බිහි කරා. ආමෙන්. ඒක තමයි දාවිද් බලන් ඉද්දී අබිෂයි ඊට පස්සේ සිබ්බෙකේ එල්හානන් යොනතාන් දාවිත් ඉස්සරහා ඒ සටන ඕන් දිනන්නේ. නියම නායකයා කියන්නේ මේක මගේ මමයි ගහන්නේ කියන එක නෙවෙයි. කෝ වගකීම් පවර දීලා මං වෙනුවෙන් මින් ඉදිරියට සටන් කරන්න පුළුවන් පුද්ගලයෝ බිහි කරන එකයි. මම මෙතන දේශනා කරලා මම දේශනා කරලා පාස්ටර්යාගේ දේශනා නියමයි අම්මා නියමයි. මම කොච්චර දේශනා කරලා මම යන කාලෙදී එක දේශනා කරුවෙක්වත් හදන්න නැතුව ගියොත් මම නියම නායකයෙක්ද? නෑ. එදා දාවිද්ගේ රජකම පාවිච්චි කරලා දාවිද් ගෝලියත්ව මැරුවට 4 දෙනෙක් නිර්මාණය කළ තිබා යෝධයන්ව වටන්න. ඒ නිසා නියම නායකයා කියන්නේ කවුද? මම නැති කාලේ වුණත් මගේ ආලේප තුල යෝධයෝ මරන්න පුළුවන් මිනිස්සු බිහි කරන එකයි. ආමෙන්. ඒ කියන්නේ නායකයාගේ සාර්ථකත්වයේ තියෙන්නේ මොකන්ද? දැන් මං කිව්වේ මං කවදාද දවසක සාර්ථකත්වයක් කියලා හිතන්නේ මං මෙහෙන් යන කාලයකට හරි. මෙතන ඉඳගෙන දේශනා කරන්න පුළුවන් මිනිස්සු බිහි කරොත් මම නියම නායකයා කියලා. හalleluya. දැනටම කට්ටිය දේශනා කරනවා. මම ඒක දන්නවා. උන්ට දෙවියන් වහන්සේ දුන ආලේපය. ඒ වගේ දෙවියන් වහන්සේ දුන මඟ පෙන්වීම. ඒ වගේම තමයි නායකයට ඕගොල්ලෝ කමිටිය ඕගොල්ලෝ තීන්දුව අරගෙන ඕගොල්ලෝ දේවල් කරනවා. හැබැයි ඔබ කවදාකවත් තීන්දුව ගන්න බැරි නායකයන් බිහි කරොත් ඔබ කමිටියෙන් ඇති වැදගත්ද? නෑ. මොකක්ද? නෑ මම තමයි කරේ. කෙලින් තීන්දුව ගන්න බෑ. වගකීම වැරද්ද බාර ගන්න බෑ. සමහර මිනිස්සුන්ට වැරද්දක් කර ඔව් මම වැරදි මගේ අතින් තමයි මේක උනේ කියලා කියන්න බෑ. ටක් ගාලා වැරද්ද ට්‍රාන්ස්ෆර් කරනවා තව කෙනෙක් ගියට. ඒ නියම නායකයෝද? නෑ. ඒ නිසා ඒ කියන්නේ පියෝ එදා ගල්පටියක් අතේ තිබ්බ දාවිද් අද සේනාවක් කරගෙන යුද සේනාවක් කරගෙන ඉද්දිත් ඔහුට බලන් ඉන්න පුළුවන් වුණා තමන් වෙනුවෙන් සටන් කරන ඔහුගේ සේනාව. ඒක තමයි මෙතන දාන්නේ දාවිත් අතින්ද
මේ කියන්න එපා දාවිත් අතින් කියන්නේ ගෝලියත් මැරුව කතන්දරේ. නෑ මේ කියන්නේ මෙතන මේ යෝධයා මැරුවේ 4 දෙනාට දාවිත්ගේ නමත් එකතු කරේ ඇයි? දාවිත්ගේ ආලේපයේ ගුණනයක් හැටියට දාවිත් දීලා ඉවරයි යෝධයෝ මරන්න. බලන්න දාවිත් සටන් කරේ නැතත් දාවිත්ගේ නම තියෙනවා. දෙවියන් වහන්සේ ඔබගේ ස්වර්ගීය පොතේත් ඔබේ නම තියන්න යනවා. ඔබ සටන් නොකරත්. ඔබ සටන් නොකරත් ඔබ මිනිස්සු ගොඩනගලා ඒ තීරණ ගන්න. ඒ වගේම දෙවියන් වහන්සේගේ රාජ්‍ය ගොඩනගන්න. ඒ වගේම ඔබ දන්න හැම දෙයක්ම ඔබ දවසක දීලා යන දවසට ඔබ එතන හිටියේ නැතත් ස්වාමීන් වහන්සේගේ ස්වර්ගීය පොතේ නම සඳහන් වෙනවා. හලෙලූයා. ඒක තමයි නියම නායකයා කියන්නේ. ඒක තමයි නියම නායකයා මම ගත්ත දේ තමයි. ඒක තමයි කියන්නේ ඊශ්‍රායලී පාන නිවෙන්න මම දෙන්නේ නැහැ. මේගොල්ලෝ දන්නවා ඒ තරම්ම දාවි ඒ කියන්නේ හෘදයට සම්බන්ධ පුද්ගලයා. ඊශ්‍රායල් පාන අපි ඔන්න බලන්න අපි දැන් ඒක ඒක නිසා මම උඩ කියන්නේ ඒ ඊශාය සෙනඟට දාවිද්ගේ වටිනාකම මාරේ දෙන්නක ඔබ එන්න එපා ඔබ සටන් වෙන්න එපා ඔබේ වටිනාකම අපි දන්නවා ඔබ අපිට රැක ගන්න ඕනේ ඔබයි අපේ ජාතිය පියා ඔබ නායකත්වය දෙන්න මුළු විශ්වාසය අපි සටන් කරන්න. ඇයි එහෙම කිව්වේ? ඔහු යෝධයෝ මරණ සෙනඟක් බිහි කරා. හැබැයි ඔබ මේ සභාව තුල යෝධයෝ මරණ සෙනඟක් බිහි කරන්නේ නැතුව ඔබ ඔබගේ සහෝදරයා මරාගත්තොත් ඔවුන්ගේ පහන නිවා දාන්න හැදුවොත් එම ඔබ කොයිතරම් දුරට වැරදිද කියන්නකෝ. මට මෙයා බල ඉන්න බැරි හින්දා මම ඔබට මෙයා කියන්නේ. නායකත්වය තුල ඔබ තීරණ ගත්තේ ඔබ කොයිතරම් සමහර කල්පනා වෙන්න මේ චූටි කොටස තුල ලොකු දේවල් ගැබ් වෙලා තියෙනවා. අපි මෙයා ඉන් ඩීටේල් කතා කරන්න ඕනේ. අපේ කාලයත් එක්ක නැති හින්දා. නමුත් මම දවසක මේ හැමදේම සටහන් කරලා කවදාද දවසක තියේ බලන්න මම ලියනවා. අහුවෙන්නේ දේ ලියලා මටවත් දන්නේ නැහැ මම ලියන්නේ මොනවද කියලා. මගේ අවිල බලන්න ඒවා තනිකර වෙද පොත් වගේ. මම දන්නේ හිතන දේ ලියනවා. හැබැයි එකෙන් ගන්න දෙයක් පොඩි දෙයක් හරි මට ගණනවා. ඒ නිසා අද දවසේ ස්වාමීන් වහන්සේ දුන්න පණිවිඩය ඔබට හදවතට ස්පර්ශ වුණාද? ආමෙන්. එහෙනම් ඔබ ඔබගේ පාන නිවෙන්න දෙන්න එපා. කී දිනේ තමන්ගේ පාන නිවෙන්න දෙන්නේ නැද්ද? හරි. කට්ටියට අර රෝගේ නැහැ. ඔස්ටියෝ නෙක්‍රෝසිස් නැහැ. දැන් පොඩක් ඉස්සෙනවා. අතට මේ තියෙන මේ ඔස්ටියෝ නෙක්‍රෝසිස් කියන එක මම බලන් ඉන්නවා. මේ